මිල මුදල් වලට වඩා මිනිස් ජීවිතයක වටිනාකම අංක 1ට ගත් ව්‍යාපාරිකයෙක් ගැන ඔයා මීට කලින් අහලා තියෙනවද? Hi guys, ඔන්න ඉතින් අද මම ගෙනාවේ ඔයාලා ගොඩාක් දෙනෙක් ඉල්ලපු තවත් ලස්සන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1993 අවුරුද්ද රිලීස් වුණු Schindler's List කියන චිත්‍රපටියයි. නාසි කඳවුරු තුල මිලියන 6කට වඩා යුදෙව්වන් ඝාතනය කළේ කෙසේද? චුට්ටක් හිතන්න. මිලියන 6ක්. කොයිතරම් විශාල ප්‍රමාණයක්ද මේක? ඉතින් මේ අමානුෂික නාසි හමුදාවෙන් එක යුදෙව්වෙක් හරි බේරගන්න පුළුවන් කමක් ලැබුණොත් ඒත් එහෙම කරන්න තරම් කාටද ධෛර්යයක් තියෙන්නේ? නමුත් එක් පුද්ගලයෙක් තනි මිනිසෙක් නෙවෙයි. මිනිසුන් 1000කට අධික ප්‍රමාණයක් බේරගන්න සැලසුමක් හදනවා. මේ සැලසුම මොකක්ද? ඒක කලේ කොහොමද කියලා දැනගන්න මේක තමයි හොඳම වෙලාව. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම කළු සුදු චිත්‍රපටයක් විදිහටයි තියෙන්නේ. එහෙමයි කියලා රසවින්දනයට දශමයකින්වත් බාධාවක් නම් නැහැ. ඉතින් Schindler's List චිත්‍රපටයේ නිර්මාණකරුවා අපි කවුරුත් දන්න ස්ටීවන් ස්පීල්බර්ග් කියන අධ්‍යක්ෂකවරයයි. War of the World, Munich සහ Jurassic Park කියන ජනප්‍රිය චිත්‍රපටිත් ස්පීල්බර්ග්ගේ තමයි. මෙන්න මෙතනින් පෙනෙන කාඩ් එකෙන් ඔයාලට Munich චිත්‍රපටිය බලන්න පුළුවන්. ලක්ෂ 15කට අධික ප්‍රේක්ෂක මනාපයකින් මේ වෙද්දිත් IMDb chart එකේ 9.0ක දැවැන්ත අගයක් ලබාගෙන තියෙන Schindler's List හොඳම චිත්‍රපට ලයිස්තුවේත් අංක 7 තාමත් රැඳිලා තියෙනවා. ඊට අමතරව ඔස්කා සම්මාන 7ක් ඇතුළුව සම්මාන 91කින් පිදුම් ලබලා තියෙන Schindler's List ගැන තව අටුවා ටීකා මොකටද? Epic, Tragedy, Biography, Drama සහ History යන කැටගරි වලට අයිති මේ සුපිරි චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන ඔස්කා ෂෙන්ඩල්ගේ චරිතයෙන් හොලිවුඩ් টොප් රේටඩ් නළුවෙක් වන ලියම් නීල්සන්, අමොන් ගොයිඩ්ගේ චරිතයෙන් රැල්ෆ් ෆියන්ස්, ඉට්චක් ස්ටර්න්ගේ චරිතයෙන් බෙන් කිංස්ලි සහ එමිලි ෂින්ඩලර්ගේ චරිතයෙන් කැරොලයින් ගුඩ්ල්ට් අද්විතීය රංගනයක නියැලෙනවා. එහෙමනම් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell notification එකත් on කරලා තියාගන්න ඕන නම් අලුත්ම වීඩියෝ ඒ වෙලෙම බලන්නත් පුළුවන් වෙනවා. ඉතින් තවත් පරක්කු නොකර අපි යමු ලෝක සිනමාවේ අති සංවේදීම සලරුවට. චිත්‍රපටය ආරම්භ වෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ පෝලන්තයේ නගරයක ආගම් සීකරන යුදෙව්වන් පිරිසකගේ දර්ශනයකින්. ඉන්පස්සේ අපිට දකින්න ලැබෙන්නේ නිවාසයේ ජීවත් වුණු මිනිසුන් නොමැතිව දැල්වෙමින් තියෙන ඉටිපන්දම් නිවි අවසන් වෙන ආකාරයයි. මේ 1939 කාලවකවානුව යුරෝපයේ රටවල් ගණනාවක් අත්පත් කරගනිමින් ලෝක බලවතා වෙන්න සිහින දැකපු ජර්මනියේ දරුණු පාලකයා වන හිට්ලර් පෝලන්ත හමුදාව පරාද කරන්නේ සති දෙකක පමණ කෙටි කාලයකින්. ඉන්පස්සේ පෝලන්ත ජාතික යුදෙව්වන් පවුල් පිටින් ක්‍රැකෝව් නගරයට ගෙන්නන නාසි වැඩපිළිවෙලක් හදනවා. මේ අනුව දිනකට 10000ක පමණ යුදෙව්වන් පිරිසක් රෙජිස්ටර් කරලා පෝලන්තයේ විවිධ පළාත් වලින් ප්‍රධාන නගර වන ක්‍රැකෝව් වෙත ගෙන එනවා. මේ යුදෙව්වන් හැමෝගෙම අතේ තරුවක් තියෙන පටියක් අලවලා තියෙන්නේ ඔවුන්ව හඳුනා ගැනීමේ පහසුව පිණිසයි. බොහොම සුළු කාලයකින් පෝලන්ත යුදෙව්වන් ගැන සියලු විස්තර සමගින් ඔවුන් එකම තැනකට ගාල් කරලා තියන්න නාසි නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. ඔය අතරේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වන ඔස්කා ෂින්ඩලර් චෙකොස්ලෝවැකියාවෙන් ජර්මනියට එනවා තවත් ව්‍යාපාරික සැලසුමකට. ඔස්කා ජර්මානු හමුදා නිලධාරීන් එක්ක ගොඩාක් හිතවත් කෙනෙක් වගේම අධික ස්ත්‍රීලෝලියෙක්. මුදල් වල බලෙන් සියලු දේම කරගන්න හැකියාවක් තියෙන ඔස්කා දැන් එන්නේ නාසි ඉහළ හමුදා නිලධාරීන් සහභාගී වන සාදයක් තියෙන හෝටලයකටයි. හෝටලේ මැනේජර්ට අල්ලසක් දෙන ඔහු හෝල් එකේ හැමෝම හොඳින් පේන තැනක ටේබල් එකක් සෙට් කරගන්නවා. Tamanට අවශ්‍යයි කියලා හිතෙන නිලධාරීන් කීප දෙනෙක් සිය උකුසු ඇස්මගින් තෝරගන්න ඔස්කා ඉන්පස්සේ මේ හැමෝටම කෑම බීම Tamanගේ ගාණේ දෙන්න කියලා හෝටලේ මැනේජර්ට කියනවා. මැනේජර්ත් ඔස්කා කියපු ආකාරයටම වැඩ කටයුතු ටික ලස්සනට කරනවා. කාටවත් සැකයක් ඇති නොවෙන්නේ. ටික වෙලාවක් යද්දී සීලුම නාසි නිලධාරීන්ව එක ටේබල් එකකට සෙට් කරගන්න ඔස්කා හැමෝටම හොඳම කෑම බීම වලින් සංග්‍රහ කරන්න කියලා හෝටලේ මැනේජර්ට කියන්නේ වියදම් වෙන සල්ලි ගැන කිසිම ප්‍රශ්නයක් නැති ආකාරයටයි. අන්තිමට ඔස්කාගේ සාදය අවසන් වෙන්නේ නාසි නිලධාරීන් හැම කෙනාම වගේ ඔහු එක්ක හිතවත් වීමෙනුයි. ඉන් ටික දිනකට පස්සේ ක්‍රැකෝව් වලට එන ඔස්කාව අපිට දකින්න ලැබෙනවා. ක්‍රැකෝව් වල ජීවත් වන යුදෙව්වන්ගේ කටයුතු බලන්න ඔවුන් අතරින්ම පිරිසක් කවුන්සිල් එකක් හදාගෙන තියෙන්නේ. මේ කවුන්සිල් එකේ ප්‍රධානිය තමයි ඉට්චක් ස්ටර්න් කියන්නේ. ඔස්කා කිසිම බයක් සැකක් නැතුව යුදෙව්වන් අතරින් ඇවිත් ස්ටර්න්ව හම්බ වෙන්න එයාගේ ඔෆිස් එකට එනවා. ස්ටර්න් මේ වෙලාවේ කාර්යබහුල තත්වයක හිටියත් ඔස්කා පැලඳගෙන ඉන්න නාසි බැජ් එක දකින්න නිසා ඔහුගේ වැඩ පැත්තකට දාලා ස්ටර්න් එනවා ඔස්කාව හම්බ වෙන්න. ස්ටර්න් මහත්මයා, මම ෆැක්ටරි එකක් පටන් ගන්න හදන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ SS හමුදාවට කෑම හදන භාජන නිෂ්පාදනය කරන්නයි. ඔයාට පුළුවන්ද මට ඒකට සපෝට් එකක් දෙන්න කියලා ඔස්කා ඔහුගෙන් අහනවා.
නාඳුනන අමුත්තා එක්වරම කියපු දේ නිසා කන්ෆියුස් වෙන ස්ටර්න් ඒක හිතන තරම් ලීසි වැඩක් නෙවෙයි මහත්මයා කියලා උත්තර දෙනවා. ඔයා ඒ ගැන බය වෙන්න එපා ස්ටර්න්. ඔයා දැනටමත් දන්නවා බිස්නස් කරන යුදෙව්වන්ව. අවතන් වෙලා ඉන්න හැමෝගෙම විස්තර ඔයා ගාව තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මට ෆැක්ටරි එක දාන්න සුදුසු තැනක් හොයලා දෙන්නයි. ඒකට මිනිස්සු තෝරලා දෙන්නයි. ෆැක්ටරි වැඩ බලාගෙන යන්නයි විතරයි. අනිත් දේවල් මම බලා ගන්නම් කියලා ඔස්කා ඔහුට කියනවා. ඔස්කාගේ පිළිතුරට ස්ටර්න් ආයිත් අහනවා ඔය හැමදේම අපි කරනවා නම් ඔයා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි ඒක ෂෝ එකක් කියලා හිතාගෙන වැඩ කරමු ස්ටර්න්. දැනට ඔයා එහෙම හිතාගන්න කියලායි ඔස්කා ඔහුට දෙන උත්තරේ වෙන්නේ. මේ වෙද්දි නාසින් යුදෙව්වන්ට කෑම කන විදිහ පටන් එක තැනකට පිරිසක් කල්ලි ගැහෙන එක දක්වා තහනම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ට පල්ලියකටවත් යන නිදහසක් හිමි වෙන්නේ නැහැ. නමුත් ගොඩක් යුදෙව්වන් හොර රහසේ පල්ලි එකතු වෙමින් තම තමන්ගේ ප්‍රශ්න කතා කරමින් නාසින් තහනම් කළ ව්‍යාපාර වැඩ කටයුතු කරගෙන යනවා. මෙතනට එන පොල්ටෙක් කියන මේ තරුණයා සපත්තු පොලිෂ් එකක් අනිත් යාළුවන්ට පෙන්නලා කියනවා මේ පොලිෂ් එක මගේ ක්ලයන්ට් ජර්මන් හමුදාවට විකුණන්න හදන එකක්. මේ වගේ වැඩක් කරා නම් අපිට නොමැරි ඉන්නත් පුළුවන්, බිස්නස් එක කරගෙන යන්නත් පුළුවන් කියලා. නමුත් යාළුවෝ ඔහුගේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. යුදෙව්වන්ගේ කතාවලට ඇහුම්කම් දෙමින් ඔස්කා මේ වෙලාවේ ඉන්නේ පල්ලියේ. ඔවුන්ගේ කතා ඔස්කාට ඇහුණු නිසා පොල්ඩෙක් එක්ක හිතමිත්‍රකමක් ගොඩනගා ගන්න ඔස්කා පොඩි try එකක් දෙනවා. ඔස්කාගේ නාසි බැජ් එක දකින අනිත් යුදෙව්වෝ ටික හෙමින් සැරේ මෙතනින් ලිස්සලා ගියත් පොල්ඩෙක් ඔස්කා එක්ක ලොම් ෂර්ට් ගැන ඩීල් එකකට එන්න කැමති වෙනවා. ඔස්කා ඉන්නේත් මේ කාලෙට ගැලපෙන අලුත් බිස්නස් මොඩල් කීපයක් ගැන අධ්‍යයනය කරමින්. හැබැයි ලොම් ෂර්ට් විකිණීම මිලදී ගැනීම වගේම නිෂ්පාදනයත් නාසින් තහනම් කරලා තියෙන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙනවා 1941 අවුරුද්දේ ගෙටෝවට ඇතුල් වන අන්තිම දවසේ නගරය කරා එන විශාල යුදෙව්වන් පිරිසක්. ගෙටෝ කියන්නේ පෝලන්ත යුදෙව්වන් පවුල් පිටින් රඳවලා තියන නාසින් විසින් හදපු ගම්මානයි. ගෙටෝ වර්ග 3කට හදලා තියෙනවා. නිශ්චිත තැනක විවෘතව තියෙන වසා දැමූ හෝ සීල් කරන ලද ගෙටෝ සහ සමූල ඝාතනය කරන්න හදපු තැන් විදිහට. ඉතින් ක්‍රැකෝ වලින් යුදෙව්වන් සෙට් එක ගෙන්නන්නේ පළවෙනි කාණ්ඩේ ගෙටෝ එකකට. කුඩා දරුවන් සමගින් Taman සතු සන්තකයේම බෑග් එකකට දාගෙන එන මේ මිනිස්සු ගොඩාක් අසරණවයි එන්නේ. ඉහළ පැලැන්තිය සහ පහළ පැලැන්තිය කියලා කිසිම වෙනසක් නැහැ. හැමෝටම වෙන්නේ නාසීන්ගේ නියෝගවලට අවනත වෙන්නයි. පෙරහැරක් යනවා වගේ යුදෙව්වන් හැමෝම ඔවුන්ට වෙන් කෙරුණු තැනට යනවා බලන්න ඉන්න සමහර ජර්මානු දරුවන් මේ මිනිසුන්ට ගල් ගසමින් සතුටු වෙන්නේ මනුෂ්‍යත්වයටත් නිගා දෙමින්. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ යුදෙව් ජාතිකයන් අනිකුත් ජාතීන්ට වඩා හැම අතකින්ම ඉදිරියෙන් ඉන්නවා කියලා ඔවුන් සිතන නිසායි. හිට්ලර් යුදෙව්වන් සමූල ඝාතනය කරන්න ආසන්න හේතුව වුණා කියන්නේත් මේ කාරණාවයි. ඉතින් යුදෙව්වන්ගේත් ඉහළ පැලැන්තියේ ජීවත් වුණු පුජ්‍යලයෙකුගේ නිවස හිස් වුණාට පස්සේ මේ නිවස අත්පත් කරගන්න ඔස්කාට හැකියාව ලැබෙනවා. මේ අවස්ථාව ඔහුට ලැබෙන්නේ නාසින් එක්ක තියෙන සම්බන්ධතාවය නිසායි. සුකෝබෝගේ නිවසේ සැබෑ අයිතිකාරයා කුකුල් කූඩුවක් වගේ නිවසක ජීවිතය ආරම්භ කරද්දී පැත්තක හිටපු ඔස්කා සැප සම්පත් සහිත ජීවිතයකට මුල පුරනවා. දින 2-3ක් ගත වෙද්දී ෆැක්ටරි එක අයිතිකාරයන් දෙන්නෙක් එක්ක ගනුදෙනුවක් ගැන කතා කරන්න ස්ටර්න් සහ ඔස්කා එනවා. ඔස්කාට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔවුන්ගේ ෆැක්ටරියයි. මොකද ඔහු දන්නවා තව පොඩි කාලයක් යද්දී යුදෙව්වන්ට මේ ෆැක්ටරි කරගෙන යන්න බෑ කියලා. හැබැයි ඔස්කා යුදෙව්වන්ට අසාධාරණයක් කරන්නෙත් නැහැ. ඔවුන්ගේ ෆැක්ටරි වටිනාකමට අදාළ මිල ගෙවලා තමයි ඔහු මේ ෆැක්ටරිය මිලදී ගන්නෙ. ඉන් පස්සේ ස්ටර්න් එක්ක ෆැක්ටරියට එන ඔස්කා වැඩ කරන්න සේවකයන් ගන්නේ කොහොමද කියලා සැලසුමක් හදනවා. යුදෙව් නොවන පෝලන්ත ජාතිකයන් සේවයට බඳවා ගන්නවට වඩා යුදෙව්වන් බඳවා ගන්න එක ගොඩාක් වාසී කියලායි ස්ටර්න් ඔස්කාට කියන්නේ. මේ කාලේ යුදෙව්වන්ගේ ශ්‍රමය ඕනෑතරම් ගන්න හැකියාවක් තියෙනවා. යුදෙව්වන්ට ගෙවන ගාස්තුව ආයතන හිමිකරුවන් ගෙවන්න ඕනි නාසි හමුදාවටයි. මේ නිසායි ස්ටර්න් ඔස්කාට කලින් අදහස කියන්නේ. ස්ටර්න්ගේ අදහස අනුමත කරන ඔස්කා අපි යුදෙව්වන්ව ෆැක්ටරි වැඩට ගමු කියලා යෝජනා කරනවා. ඊට පස්සේ තමයි ස්ටර්න් යුදෙව්වන්ව හම්බ වෙන්න එන්නේ. මගේ ලොක්කා ජර්මන් ජාතිකයෙක්. එයා තඹ භාජන හදන ෆැක්ටරියක් පටන් ගන්න හදන්නේ. ඔයාලට කැමති නම් එතන රැකියාවක් ගන්න පුළුවන් කියලා ඔහු යුදෙව්වන්ට කියනවා. තඹ භාජන හදන එක ගැන කිසිම අදහසක් නැති යුදෙව්වොත් ස්ටර්න්ගේ යෝජනාවට කැමති වෙනවා. ජීවිතේ බේර ගන්න ඕනි නිසා. ඒ වගේම ගොඩක් යුදෙව්වන් පිරිසක් ෆැක්ටරි වැඩට යන්න කැමති වෙන්නේ පිටත ලෝකයේ නාසීන්ගෙන් සිද්ධ වෙන වද හිංසා දරා ගන්න බැරි නිසායි. මේ අනුව විශාල යුදෙව්වන් පිරිසකගෙන් ඔස්කාට අවශ්‍ය සේවකයන් තෝරගන්න ස්ටර්න් අමුතුම ගේමක් ගහනවා. Taman කරන වෘත්තියන් අනුව යුදෙව්වන්ව වර්ග කරන නාසි නිලධාරීන් ඊට අදාළ පාට කාඩ් එකක් නිකුත් කරනවා. නිල් පාට කාඩ් එකක් කාට හරි ලැබෙනවා කියන්නේ ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වෙනවා. ඉතින් ස්ටර්න් කරන්නේ එයාට අවශ්‍ය මිනිසු තෝරගන්න නාසි නිලධාරීන්ට තහවුරු කරන්න ඕනි ලියකියවිලි හොරාට හදන එකයි. මේ ක්‍රමය සෑහෙන සාර්ථක ක්‍රමයක් බවට පත්වෙමින් ස්ටර්න් ගොඩාක් යුදෙව්වන් පිරිසක් ඔස්කාගේ ෆැක්ටරියේ සේවකයන් විදිහට තෝරගන්නවා. ඉන් පස්සේ ෆැක්ටරියට රැගෙන එන යුදෙව්වන්ට ඔවුන් කරන්න ඕනි දේ පිළිබඳ මූලික පුහුණුවක් ලබා දෙනවා. ලෝහ වැඩ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වුණත් මේ පුහුණුවෙන් පස්සේ රැකියාව කරගෙන යන ආකාරය ගැන හොඳ දැනුමක් ලැබෙනවා. මේ විදිහට ෆැක්ටරි සේවකයන් විදිහට දිනපතා යුදෙව්වන් සැලකිය යුතු ප්‍රමාණයක් ගේන්න
ස්ටර්න්ට හැකියාව ලැබෙනවා. ඔස්කා ෆැක්ටරි ඩිරෙක්ටර් විදිහට කටයුතු කරද්දී ස්ටර්න් ඇකවුන්ටන්ට් විදිහට වැඩ කරගෙන යනවා. දවසින් දවස ෆැක්ටරි වැඩ කටයුතු වැඩි වෙන නිසා ඔස්කා තීරණය කරනවා හොඳට ටයිප් රයිටින් පුළුවන් කෙල්ලෙකුට රැකියාවක් දෙන්න වැඩ කටයුතු ලේසි කරගන්න. ඔස්කා තරුණ කෙල්ලන්ට ගොඩාක් ආස කෙනෙක් නිසා ඉන්ටර්විව් එක කරන්නෙත් ඔහුම තමයි. නමුත් අන්තිමට ඔස්කාට හම්බ වෙන්නේ මැදි වයසේ කාන්තාවකුයි. මීට අමතරව රාජකාරී හමුවීම් වලට සහභාගී කරගන්න සෙක්‍රටරිලා විදියට තරුණ කෙල්ලෝ සෙට් එකකුත් ඔහු යුදෙව්වන් අතරින්ම තෝරගන්නවා. ඔස්කා මේ වැඩේ කරන්නේ නාසි හමුදා නිලධාරීන් අල්ලගන්න කරන උපක්‍රමයක් විදියටයි. ටික දවසක් ගත වෙද්දී ඔස්කා සැලසුම් කරන හැම සාදයකටම ඔහු යන්නේ සෙක්‍රටරි කෙල්ලෝ සෙට් එකත් එක්කමයි. තමන්ගේ ව්‍යාපාරයේ කිසිම බාධාවක් නැතුව කරගෙන යන්න අවශ්‍ය නිසා ඔහු නාසි නිලධාරීන් සතුටු කරන්න පුළුවන් සීලු දේම කරනවා. ඊට අමතරව මේ කාලේ හොයාගන්න අමාරුම ජාතියේ අනර්ග තත්ත්වයේ විස්කි, පළතුරු, සුරුට්ටු වගේ දේවල් තෑගි විදියට යවන්නත් ඔස්කා කටයුතු කරන්නේ ඒ වෙනුවෙන් කොච්චර සල්ලි වියදම් වුණත් ඊට වඩා ලොකු ලාභයක් කොට ලැබෙන නිසායි. මේ තෑගි එක්ක තමන්ගේ ෆැක්ටරියේ නිෂ්පාදනය වන භාණ්ඩ ගැන ලොකු වර්ණනාවකුත් හමුදා නිලධාරීන් එක්ක ඔහු ලබාගත් ඡායාරූප සමරු සිහිවටන විදියට යවන්නත් ඔස්කා අමතක කරන්නේ නැහැ. ඔය විදිහට ඔස්කාගේ ෆැක්ටරියේ නිෂ්පාදනය කරන තඹ භාජන ලොරි පිටින් ට්‍රාන්ස්පෝර්ට් කරන්න නාසි නිලධාරීන්ගෙන් අනුමැතිය ලැබෙන්නේ කිසිම අවුලක් නැතුවයි. මේ නිසා ඔස්කාට ලැබෙන ලාභය දෙගුණ තෙගුණ වෙනවා. හැබැයි ඔස්කා දන්නවා ඔහුට මේ දේවල් කරන්න ලැබෙන්නේ නැහැ ස්ටර්න් වගේ කෙනෙක් නැත්නම් කියලා. මේ නිසා ඔහු ස්ටර්න්ට ස්තුති කරන්නේ විස්කි වීදුරුවක් ඔහුත් එක්ක බොන්න කතා කරලයි. නමුත් ස්ටර්න් අපි කලින් දැක්කා වගේම ඔස්කා එක්ක ඩ්‍රින්ක් එක දාන්නේ නැහැ. මොකද ඔහු තවමත් ඔස්කා ගැන තේරුම් ගන්න බැරුවයි ඉන්නේ. කොහොම හරි කාලේ මේ විදිහට ගත වෙද්දී ඔස්කා එයාගේ සෙල්ලක්කාර ජීවිතයත් බැලන්ස් එකේ ගත කරගෙන යනවා. දවසක් ඔස්කාගේ බිරිඳ එමිලි ඔහුව හොයාගෙන නිවසට එද්දී ඔස්කා එක කෙල්ලෙක් ඉන්නවා දැකලා ලොකු කම්පනයකට පත් වෙනවා. සීන් එක මාට්ටුණු නිසා මේ කෙල්ල අවුල් වුණත් ඔස්කා නම් ඉන්නේ කිසිම වෙනසක් නැතුවයි. එමිලිගේ හැසිරීම දකින ඔස්කා ඒ ගැන එච්චර හිතන්න එපා. අපි තව ටිකකින් කෑම ගන්න එළියට යමු කියලා වැඩේ ෂේප් කරනවා. ඒ වගේම ඔස්කාගේ නිවසේ ආරක්ෂකයා හිතන්නේ එමිලිත් අනික් කෙල්ලෝ වගේම යන එන අය කියලායි. ආරක්ෂකයා අතින් සිද්ධ වුණු ඒ වරදත් නිවැරදි කරගෙන ඊට පස්සේ ඔස්කා එමිලිත් එක්ක එනවා හෝටලයකට කෑම ගන්න. ඔස්කා එක්ක කෑම කන අතරේ එමිලි ඔහුට කියනවා ඔයා මෙහෙට වෙලා තනියම ඉන්න එපා. ආයි ගෙදර එන්න. අපි එහිදී මේ බිස්නස් එක කරමු කියලා. නමුත් ඔස්කා අයට පිළිතුරු දෙන්නේ එහෙම කරන්න බෑ එමිලි. මම දැන් සාර්ථක බිස්නස් එකක් කරන්නේ. මගේ තාත්තටත් වඩා හොඳින් සේවකයෝ 350ක් එක්කයි මම මේ බිස්නස් එක කරගෙන යන්නේ. අනිත් එක මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් යුද්ධයේ තියෙනකම් විතරයි. ඒ හින්දා මේ කාලේ කොහොම හරි බිස්නස් එක දියුණු කරගන්න ඕනි කියලා. ඔස්කා කියන දේ අහන් ඉන්න එමිලි ඔහුට විරුද්ධව කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. කොහොම හරි කෑම කාලා ඉවර වුණාම දෙන්නම නටුමකටත් සහභාගී වෙලා තමයි නිවසට එන්නේ. නිදා ගන්න වෙලාවේ එමිලි ඔස්කාගෙන් අහනවා මම ඔයත් එක්ක මෙහි ඉන්නද කියලා. ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා ඔස්කා අයට පිළිතුරු දුන්නත් එමිලි තීරණය කරනවා මේ වෙලාවේ නතර නොවි ඊළඟ සැරේම නවතින්න එනවා කියලා. එමිලි තීරණය කළ විදිහටම අය පසුදිනම ඔස්කාගේ නිවසට යනවා. එමිලිවත් ට්‍රේන් එකට දැම්මට පස්සේ ඔස්කා ෆැක්ටරියට ඇවිත් කෑම ගන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ස්ටර්න් කියනවා බිස්නස් එක දියුණු වෙලා තියෙන හින්දා සේවකෙක් ඔබතුමාට ස්තුති කරන්න ආසාවෙන් ඉන්නවා. එයාව එවන්නද කියලා මෙතනට. ඔස්කා කිසිම විරුද්ධත්වයක් පෙන්වන්නේ නැති නිසා ස්ටර්න් මේ සේවකයව ඔෆිස් රූම් එකට ගෙන්නනවා. වයස්ගත සේවකෙක් වන මොහුගේ වම් අත නාසින් විසින් කපලා දාලා තියෙන්නේ. මම මෙහෙම ජීවත් වෙන්නේ ඔබතුමා හින්දායි. මගේ ජීවිතේ බේරිලා තියෙන එකට ඔබතුමාට ණය ගැති වෙනවා කියලා මේ සේවකයා අවංකව ඔස්කාට ස්තුති කරනවා. හැබැයි ඔස්කා සතුටින් වගේ කතා කළත් ඔහු ගොඩාක් අවුල් යනවා මේ සේවකයාගේ අතක් නැහැ කියලා දැක්කම. මොකද ඔහු ෆැක්ටරියට සේවකයන් ගත්තේ ඔවුන්ව අත්‍යවශ්‍ය අය කියලා නාසින්ට පෙන්නලානේ. ඉතින් තනි අතක් තියෙන කෙනෙක් කොහොමද අත්‍යවශ්‍ය වෙන්නේ කියන කාරණාව නාසින් දැනගත්තොත් වෙන්නේ බිස්නස් එකට හානියක් කියලා ඔහු දන්නවා. හැබැයි ස්ටර්න් මේ පුජ්‍යලයව අරගෙන තියන්නේ පොඩි දැනුහඳුරුම්කමක් මතයි. මේ නිසා ඔස්කා ස්ටර්න්ට කියනවා ආයිත් මේ වගේ වැරදි කරන්න එපා කියලා. නමුත් ස්ටර්න් ඒ ගැන ඒ තරම් හිතන්න යන්නේ නැහැ. ඔහොම දවස් කීපයක් ගත වෙද්දී තව දවසක ඔස්කාගේ යුදෙව් සේවකයන් සෙට් එක ගෙටෝ එකේ ඉඳන් ෆැක්ටරියට අරගෙන එනවා. ඔවුන් එන පාරේ වැටලා තියෙන අධික හිම තට්ටු අයින් කරන්න නාසි නිලධාරීන් ටිකක් ඇවිත් මේ හැමෝටම ආයුධ දෙනවා. මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නැහැ. නාසි කියන දේ හැමෝම කරන්න ඕනි. ඉතින් යුදෙව් හැමෝම හිම අයින් කරද්දී තනි අතක් තියෙන සේවකයාට හරියට වැඩ කරන්න බෑ කියලා නාසි නිලධාරීන් දෙන්නෙක් දකිනවා. මේ හින්දා ඔවුන් මේ සේවකයාව පැත්තකට ගෙනihin වෙඩි තියලා මරලා දානවා. නාසින්ට අනුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ හරියට වැඩක් කරන්න පුළුවන් යුදෙව්වන්ට විතරයි. ඉතින් කාටවත් මේ අසරණ මිනිසව බේරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ සිද්ධිය දැනගත්ත ගමන් ඔස්කා නාසි හමුදාවේ ඉහළ නිලධාරියෙක් හම්බ වෙලා කියනවා මගේ සේවකයන් අරගෙන හිම අයින් කරපු වැඩේ හින්දා ෆැක්ටරියේ වැඩ දවසක් නවත්තන්න වුණා. ඒ මදිවට මගේ සේවකයෙකුටත් වෙඩි තියලා මරලා මට මේක පාඩුව අය කරගන්න වෙනවා කියලා. ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන් ඔස්කා. ඒත් මේ යුදෙව්වෝ ඔයාගේවත් මගේවත් අය නෙවෙයි. එයාලා ඉන්නේ අපි කියන දේ
කරන්නයි. අනිත් එක තනි අතේ යුදෙව්වෙක්ගෙන් ඔයාගන්න සේවය ගැනත් ඉහළින් ප්‍රශ්න කරයි කියලා මේ නිලධාරියා ඔස්කාට කියනවා. නිලධාරියාගේ කතාව නිසා ඔස්කා මේ සිද්ධිය ඇදගෙන යන්න හිතන්නේ නැහැ. ওই සිද්ධියෙන් පස්සේ තවත් දවසක ඔස්කාගේ නිවසට එන පොල්ඩෙක් SS හමුදාව ස්ටර්න්ව අල්ලගෙන ට්‍රේන් එකේදී එයා අද ඇවිත් තියෙන ලයිසන් එක නැතුවයි කියලා කියනවා. මොහොතක්වත් ප්‍රමාද කරන්නේ නැතිව ඔස්කා කෙලින්ම එනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේ ලයිසන් නැති යුදෙව්වන් සෑහෙන ප්‍රමාණයක් නාසි නිලධාරීන් අල්ලගෙන තියෙනවා. යුදෙව්වන් සතු ඇඳුම් පැළඳුම් වටිනා බඩු භාණ්ඩ වගේ සියලුම දේවල් එක තැනකට දාගෙන ඔවුන් හැමෝගෙම නම් ලිස්ට් එකක් හදලා ඉන් පස්සේ ට්‍රේන් එකට දානවා. අල්ලගෙන ඉන්න යුදෙව්වන්ගේ නම් ලිස්ට් එකේ ස්ටර්න්ගේ නමක් තියෙනවා දකින ඔස්කා ඉක්මනටම ට්‍රේන් එකේ පෙට්ටිය ඇතුලේ සර්ටන් ඉන්නවද කියලා හොයන්න ගන්නවා. මොකද ට්‍රේන් එක ගියොත් ස්ටර්න් කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ කියලා ඔස්කා දන්නවා. කොහොම හරි එක කෝච්චි පෙට්ටියක් ඇතුලේ ඉන්න ස්ටර්න්ව හොයාගත්තට පස්සේ ඔස්කා ඔහු එළියට ගන්නවා. මෙහෙම බාර වෙන නිලධාරීන් දෙන්නටත් පොඩි සද්දයක් දාලා. ස්ටර්න්වත් අරගෙන ස්ටේෂන් එකෙන් ඔස්කා එළියට එද්දී අපිට දකින්න ලැබෙනවා යුදෙව්වන්ගෙන් එකතු කරගත්ත බඩු භාණ්ඩ වෙන වෙනම වර්ග කරන නාසි නිලධාරීන්ව. සපත්තු සෙරෙප්පු, ඇඳුම් පැළඳුම්, කණ්ණාඩි, රිදී බඩු භාණ්ඩ, ඡායාරූප, සෙල්ලම් බඩු වගේ දේවල් කඳු පිටින් එකතු වෙලා තියෙන්නේ. ඒ අතරින් රත්රන් වගේ දේවල් Tamanගේ දත් ඇතුලේ හංගගෙන හිටපු අයගේ දත් ගොඩකුත් ඔවුන් ගලවගෙන තියෙන්නේ. හිතා ගන්න පුළුවන්ද මේ කාලේ යුදෙව්වන් ගත කරන්නේ නැත්තේ කොච්චර බයකින්ද කියලා. මේ විදිහට බඩු එකතු කරගන්නවා කියන්නේ ට්‍රේන් එකේ ගිය අය කවදාවත් ආයිත් පණ පිටින් දකින්න ලැබෙන්නේ නැහැ. තව ටික දවසක් ගත වෙද්දී අමොන් ගොයෙත් කියන මේ නාසි හමුදා ලොක්කා එනවා ක්‍රැකෝ වලට. ගෙටෝ වල ඉන්න යුදෙව්වන්ගෙන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු විතරක් තෝරගෙන වැඩ කරන්න බැරි යුදෙව්වන්ව ඒ කියන්නේ වයස්ගත මිනිස්සු, ආබාධ සහිත අය වගේම නාසීන්ට විරුද්ධ වෙන හැම කෙනෙක්ව මරලා දාලා අවශ්‍යයි විතරක් තියාගෙන ඔවුන්ගේ ශ්‍රමය ගන්නයි අමොන්ව පත් කරලා එවන්නේ. අවශ්‍යයි විතරක් ඉතුරු වුණාට පස්සේ ගෙටෝ කඳවුරු සම්පූර්ණයෙන් විනාශ කරන්නත් ඔහුට උපදෙස් ලැබිලා තියෙනවා. මේ අනුව පැසෝ කියන පළාතේ යුදෙව්වන්ගේ ශ්‍රමයෙන් අලුත් කැම්ප් එකක් හදන්න පටන් ගන්නවා. කැම්ප් එක හොඳින් පේන්න පුංචි කඳු ගැටයක් උඩ අමොන්ගේ නිවස හදනවා. අමොන්ගේ නිවසේ සේවය කරන්න එක සේවිකාවක් තෝරගන්න ඔහු යුදෙව් කෙලෝ සෙට් එකක් එක තැනකට ගෙන්න ගන්නවා. මේ කෙලෝ සෙට් එකෙන් අමොන් තෝරගන්නේ හෙලන් කියන මේ කෙල්ලවයි. ඔය අතරේ මේ කැම්ප් එක හදන එක බලන්න යන අමොන්ට එක යුදෙව් ඉංජිනේරු කෙල්ලෙක් ඇවිත් කියනවා බිල්ඩින් එකේ ෆවුන්ඩේෂන් දාලා තියෙන ක්‍රමය වැරදි. මේ විදිහට හැදුවොත් කඩා වැටෙන්න පුළුවන් කියලා. අමොන් කොච්චර දුෂ්ට පාලකෙක්ද කියලා හැමෝටම තේරුම් යන්නේ මේ කෙල්ලගේ කතාවත් එක්කයි. කැම්ප් එක හරියට හදන හැටි මේ යුදෙව් කෙල්ලගෙන්ම දැනගන්න අමොන් ඉන්පස්සේ නාසි සෙබළුන්ට කියනවා අයව මරලා දාන්න. මේකට හේතුව ජර්මනු ජාතිකයන් කැමති නෑ Tamanට ඊලින් කෙනෙක් ඉන්නව දකින්න. ඔන්න ඉතින් මේ විදිහට ටික දවසක් ගත වෙද්දී අමොන්ගේ කැම්ප් එක සම්පූර්ණයෙන් හදලා ඉවර වෙනවා. ඉන්පස්සේ Tamanගේ නාසි කණ්ඩායමට කතා කරන අමොන් කියන්නේ මෙහෙම කතාවක්. අද අපිට ඓතිහාසික දවසක් වෙනවා. අදින් අවුරුදු 600කට කලින් කළු උණ රෝගයෙන් යුරෝපයේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් මිය ගියා. ක්‍රැකෝවා වලත් සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් මැරුණා. මේ නිසා යුදෙව්වන්ට ක්‍රැකෝවා වලට යන්න කියලා ගොඩක් අය කිව්වේ. ඒ කියපු විදිහටම උන් මෙහෙට ආවා. හැබැයි උන් ආව දවසේ ඉඳන් ක්‍රැකෝව් උන්ගේ පාලනයට ගත්තා. බිස්නස් වලින්, අධ්‍යාපනයෙන්, කලාවෙන් වගේ හැම දෙයකින්ම උන් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. යුදෙව්වෝ අපිට වඩා අයිතිවාසිකමක් දැන් ගොඩනගාගෙන ඉන්නේ ක්‍රැකෝව් වල. මේ හින්දා අපි උන්ගේ බලය විඳින්නයි හදන්නේ අද. අද දවසේ වෙන දේ හැමෝටම හැමදාම මතකේ තියෙයි කියලායි අමොන් කියන්නේ. අමොන් කියපු විදිහටම 1943 මාර්තු 13 වන දින උදෑසනම අමානුෂික යුදෙව් සංහාරය ඔහු ක්‍රැකෝව් වලින් පටන් ගන්නවා. මේ වෙලාවේ ඔස්කා එයාගේ සෙක්‍රටරි එක නගරේ ඉහළින් තියෙන කඳු ගැටයක ඉන්නේ. එක්වරම නගරේ එකතු වෙන SS සෙබළු කණ්ඩායම දැක්කම ඔස්කාට හිතා ගන්න බෑ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ඒ වගේම නාසි සෙබළුන්ගේ බියකරු ഘോഷාව ඇහෙන යුදෙව්වන් සෑහෙන බය වෙනවා. කුඩා දරුවන් පවා වෙවුලමින් ඉන්නේ Tamanට මොන වගේ ඉරණමක් අත් වෙයිද කියලා හිතා ගන්න බැරුවයි. මේ අතරේ වැඩිමහල් යුදෙව්වන් Taman සතු දියමන්ති ආභරණ වගේ වටිනා දේ පාන් කෑලි ඇතුළට දාලා ගිලිනවා නාසින්ට අහු වෙන්න දෙන්නේ නැති වෙන්න. හිතක් පපුවක් නැති තිරිසන්නු වගේ ගෙටෝ නිවාසවලට කඩා වදින නාසි සෙබළුන් දුර්වල සහ වයස්ගත මිනිසු එතනම මරලා දානවා. ඉතුරු උණු හැමෝම එලිමහන් භූමියකට රැගෙන එන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම විතරක් ඔවුන්ට ඉතිරි කරමින්. යුදෙව්වන් විශාල ප්‍රමාණයක් පහළට රැගෙන යද්දී තවත් සුළු පිරිසක් පැන ගන්නත් සමත් වෙනවා. ඒ අතරින් පොල්ඩෙක් එයාගේ බිරිඳටත් එයා එක්කම එන්න ගියාගෙන කුණු කානුවක් ඇතුළට බහිනවා පැනලා යන්න. නමුත් පොල්ඩෙක්ගේ බිරිඳ ඔහු පස්සෙන් එන්නේ නැහැ. නාසි සෙබළුන්ගේ දරුණු හැසිරීම දකින සමහර යුදෙව් දරුවන් සහ වැඩිහිටියන් පැනලා යන්න උත්සාහ කළත් ඔවුන්ට අත් වෙන්නේ කුරිරු මරණයක් විතරයි. මේ වෙලාවේ තමයි අපිට දකින්න ලැබෙන්නේ අතිශය සංවේදී සිදුවීමක්. මහලු යුදෙව්වන් පිරිසකට රැකවරණය දෙන සාත්තු නිවාසයක පාලකයන් ඔවුන්ට වස වර්ගයක් බෙහෙත් එක්ක බොන්න දීලා වේදනාවකින් තොරව මිය යන්න දෙනවා. නාසි සෙබළුන්ට අහු වුණොත් වෙන්නේ වද වේදනා සහිත මරණයක් නිසායි ඔවුන් මේ දේ කරන්නේ. වැඩක් පළක් කරගන්න බැරි අහිංසක අසරණ මිනිසුන් Tamanගේ අන්තිම මොහොත මේ බව දැනගෙන සිනාමුසු මුහුණින් මරණය වැළඳගන්නේ නාසීන් ගැන වෛරයක් අපේ හිත්වලටත් දැනෙන්න සලස්වලයි. ඔය විදිහට
සියලු යුදෙව්වන් එක තැනකට ගන්න නාසි සෙබළුන් ඔවුන්ව ගෑනු සහ පිරිමි විදිහට දෙපැත්තකට බෙදලා ලොරි වලට පටව ගන්නවා. යුදෙව්වන් Tamanගේ ලයිසන් පෙන්නලා බේරෙන්න හැදුවත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඔය අතරේ කුණු කාණුව දිගේ පැනලා ගිය පොල්ඩෙක් නාසි සෙබළුන්ට අහුවෙන්න ගිහින් යාන්තමින් බේරිලා ආයෙත් පැනලා එනවා නිවසට එන්න. කාණු කටින් උඩට ආව ගමන් පොල්ඩෙක්ට දකින්න ලැබෙනවා මරලා දාලා තියෙන යුදෙව්වන්ගේ මල සිරුරු තැන් තැන් වල වැටිලා තියෙන ආකාරය. මල සිරුරු මැදින් නැවත නිවසට දුවලා ගියත් පොල්ඩෙක්ට ඔහුගේ බිරිඳ මිලා දකින්න ලැබෙන්නේ නැහැ. මිලා මේ වෙලාවේ අනිත් කාන්තාවන් එක්ක ලොරි වලට පටවන්න යන ගමන් ඉන්නේ. මේ කාන්තාවන් අතරින් චාජා ඩ්‍රෙස්නර් කියන මේ කාන්තාව එයාගේ දුව ඩංකා එක්ක පැනලා එනවා ගෙටෝ නිවාසයකට. මේ හැම නිවසකම පොඩි පොඩි බංකර් වගේ හැංගෙන්න තැන් හදාගෙන ඉන්න යුදෙව්වන්. ඒ වගේ බංකරයක් ඇතුලේ හැංගෙන්නයි චාජා එයාගේ දුව එක්ක එන්නේ. නමුත් මේ බංකරයේ ඉන්න කාන්තාව ඩංකා විතරක් ඇතුළට අරගෙන චාජාව ගන්න බෑ කියනවා. මේ නිසා චාජා නැවත තනියම එළියට එනවා. මේ එද්දි ඇය දකිනවා ඩංකාගේ වයසේ ඉන්න පොඩි කොල්ලෙක් වන ඇඩම් එළියේ ඉන්නවා. ඇඩම් අඳුන ගන්නවා මේ ඉන්නේ ඩංකාගේ අම්මා කියලා. ඒ නිසා ඔහු චාජාට එතන තියෙන පඩිපෙලක් යටින් හැංගෙන්න කියනවා නාසි සෙබළුන් එන්න කලින්. මේ එක්කම බංකරේ ඇතුළෙන් එළියට එන ඩංකා අම්මා එක්ක ආයෙත් එකතු වෙනවා. මේ නිසා ඩංකාවයි චාජාවයි දෙන්නවම අරගෙන එන ඇඩම් ඔවුන් දෙන්නව නාසි සෙබළුන්ගෙන් කරදරයක් වෙන්නේ නැති තැනකට ඇතුළු කරනවා. මේ අතර යුදෙව්වන්ට වෙන දේවල් හැමදේම බලාගෙන ඉන්න ඔස්කා කියාගන්න බැරි තරම් වේදනාවකින් ඉන්නේ. මේ වෙලාවේ තමයි ඔහුගේ ව්‍යාපාර අරමුණු පැත්තකට ගිහින් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් හදවතේ ඉඩක් වෙන්නේ. දහවල් කාලේ සිදු කරපු මෙහෙයුමෙන් පස්සේ රාත්‍රියේදී තවත් මෙහෙයුමක් කරන්න අමොන් තීරණය කරනවා. ඒ ඔවුන්ට අල්ලගන්න බැරි වුණු ඉතුරු යුදෙව්වන් ටික හොයාගන්නයි. යුදෙව්වන් ඉන්න නිවාස ඇතුළට කිසිම සද්දයක් නැතුව නාසි සෙබළුන් එනවා. මේ ගැන කිසිම දෙයක් නොදන්න යුදෙව්වන් එකා දෙන්න හැංගිලා ඉන්න තැන් වලින් එළියට එනවා. යුදෙව්වන් එළියට එනවා කියලා තේරුම් ගන්න නාසි සෙබළු ඔවුන් හැමෝටම වෙඩි තියලා මරලා දානවා. සිවිලින් වල කුඩා බිම්මහල් වල පෝරුණු ඇතුලේ ඉතුරුණු යුදෙව්වන්ව කිසිම අනුකම්පාවකින් තොරව ඝාතනය කරලා දාන්න නාසි සෙබළුන්ට ගත වෙන්නේ පොඩි වෙලාවයි. ඉන්පස්සේ සීලු මලසිරුරු ටික වල දාන්නත් උන් කටයුතු කරනවා. ඔය අතරේ ෆැක්ටරියේ ඉන්න ඔස්කා ඔහුගේ ව්‍යාපාරයට වෙන පාඩුව ගැන හිතමින් ඉන්නේ. මොකද නාසි සෙබළුන් ඔස්කාගේ සේවකයන් හැමෝම මේ වෙද්දි අමොන්ගේ අලුත් කඳවුරට ගෙනihin තියෙන නිසා. පසුදින අමොන්ගේ කැම්ප් එකේ අල්ලගෙන ආව යුදෙව්වන්ගේ නම් ටික රෙජිස්ටර් කරගන්න නාසින් යුදෙව්වන්ව කම්කරුවන් විදියට එක එක වැඩවලට අනුයුක්ත කරනවා. මේ වෙන හැමදේම කඳු ගැටේ උඩ තියෙන නිවසේ ඉඳන් අමොන් බලාගෙන ඉන්නේ. අමොන්ට යුදෙව්වෙක් මරන්න වැරද්දක් වෙන්න ඕනි නැහැ. ඔහුට හිතන ඕනිම කෙනෙක් මරලා දාන්න අමොන්ට බලය තියෙනවා. කොටින්ම කැම්ප් එකේ යුදෙව්වන්ගේ ජීවිතයත් මරණයත් අතර තියෙන කෙස් ගහ තමයි අමොන්. කැම්ප් එකේ වැඩ කරලා මහන්සි වුණු තරුණ කෙල්ලෝ දෙන්නෙක්ව ඉලක්ක කරන අමොන් ඔවුන්ට වෙඩි තියලා මරලා දාන්නේ අනිත් යුදෙව්වන්ට තවත් බිහිතිය ඇති කරමින්. අමොන්ගෙන් වෙඩි කාලා මැරෙන්න වෙයි කියන බයට අනිත් යුදෙව්වන් එක තැනක රැඳෙන්නේ නැතුව හැම තැනටම දුවමින් වැඩ කරන්න ගන්නේ මරණයට කැප වුණු බැටළු රංචුවක් වගේ. අමොන් කරන අමානුෂික ක්‍රියාව එයාගේ පෙම්වතිය දැක්කත් ඔහුට විරුද්ධ වෙන තරම් ශක්තියක් ඇයට නැහැ. මේ අතරේ ව්‍යාපාර වැඩ අඩාල වුණු ඔස්කා තේරුම් අරන් ඉන්නේ යුදෙව්වන්ගේ සේවය ගන්න නම් අමොන් එක්ක හිතවත්කමක් ගොඩනගා ගන්න ඕනි කියලා. ඒ වගේම අමොන් එයාගේ කැම්ප් එකේ නාසි හමුදාවට අවශ්‍ය ඇඳුම් බැලඳුම් වාහනේ වැඩ ආයුධ වගේ දේවල් හදන්න සැලසුම් කරලා තියෙන්නේ. මේ ගැන කතා කරන්න අමොන් එයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේ මීටින් එකක් සූදානම් කරනවා. මේ මීටින් එකට නාසි ඉහළ හමුදා නිලධාරීනුත් ප්‍රධාන ව්‍යාපාරිකයන් වන ෆ්‍රාන්ස් සහ ජූලියස් එක්ක ඔස්කාටත් ආරාධනය කරලා තියෙන්නේ. ඉතින් මේ හමුවීමට ඔස්කාත් එනවා අමොන්ගේ නිවසට. මීටින් එක ආරම්භ කරමින් නාසි නිලධාරියෙක් අහනවා ඔයාලගේ බිස්නස් එක ලාභ ගන්න ක්‍රමය මොකක්ද? ඒ ක්‍රමය අපිට අත්හදා බලන්න පුළුවන්ද කියලා. යුදෙව්වන් එක තැනකට කොටු කරලා තියන්නත් ඔවුන්ට අවශ්‍ය කෑම බීම අඩුවක් නැතුව දෙන්නත් පුළුවන් නම් හොඳ ලාභයක් ගන්න පුළුවන් කියලා ෆ්‍රාන්ස් කියන ව්‍යාපාරිකයා උන්ට පැහැදිලි කරලා දෙනවා. අනිත් සෙට් එකට කතා කරන්න ඉඩ දෙන ඔස්කා ඊට පස්සේ අමොන් එක්ක පුජ්‍යලික කතා බහක නිරත වෙනවා. මගේ ෆැක්ටරියේ වැඩ කරන්න මිනිස්සු නැතුව මම ලොකු කරදරයක වැටිලා ඉන්නේ. ඔයාට බෑ මගේ මිනිස්සු මෙහෙම හිර කරගෙන ඉන්න කියලා ඔස්කා අමොන් එක්ක කතාව පටන් ගත්තම ඔහුට පිළිතුරු දෙන අමොන් අපිටත් ඕනි යුදෙව්වන්ගෙන් ලොකු වැඩක් ගන්නයි. ඒ නිසායි අපි මේ වගේ සැලසුමක් හැදුවේ කියලා කියනවා. මේ අතර අමොන්ගේ සර්වන්ට් හෙලන් ඇවිත් බීම දෙනවා බලන් ඉන්න ඔස්කා ඇයට ස්තුති කරනවා. ඔස්කාගේ හැසිරීම දකින අමොන් ඔහුගෙන් අහනවා ඔයා කළගුණ සැලකීම ගොඩාක් හොඳට කරන කෙනෙක් කියලා අපේ නිලධාරීන් කියනවා මට ඇහිලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මොකක්ද මගෙන් වෙන්න ඕනි දේ කියලා කෙලින්ම ඉල්ලන්න. මට තේරෙන හැටියට ඔයාට ඕනි ඔයාගේම සබ් කැම්ප් එකක් වගේ දෙයක්ුයි. මොකද ඔයාගේ බිස්නස් එක කරගෙන යන්න කරන්න පුළුවන් හැමදේම ඔයා කරනවා කියලා මට තේරෙනවා කියලා ඔහු ඔස්කාට කියනවා. අමොන්ගේ කතාව අහන් ඉන්න ඔස්කා එයාගේ වැඩපොලේ සේවකයන් ආයිත් දෙන්න කියලා අමොන්ගෙන් ඉල්ලනවා. ඉන් පස්සේ අපිට දකින්න ලැබෙනවා නැවත ඔස්කාගේ තඹ භාජන ෆැක්ටරි වැඩට එන යුදෙව්වන් සෙට් එක. නමුත් ඔස්කාගේ ඇකවුන්ටන්ට් ස්ටර්න්ව රිලීස් නොකරන්න අමොන් කටයුතු කරනවා. මොකද ස්ටර්න් කියන්නේ ඔස්කාගේ දකුණු අත වගේ ඉන්න කෙනා නිසා. ඔහු එක්ක කරන හැම ගනුදෙනුවක්ම ක්‍රියාත්මක කරන්න සහ හසුරුවන්න හොඳම කෙනා ස්ටර්න් කියලායි අමොන් හිතන්නේ. නාසි
කැම්ප් එකේ පොඩි කාමරයක් ස්ටර්න්ට දෙන අමොන් ඔහුගේ සියලුම ගිණුම් කටයුතු හැන්ඩල් කරන්න ස්ටර්න්ට බාර දෙනවා. ස්ටර්න් නැති වුණා කියලා ඔස්කා යාගේ සැලසුම් අත්හරින්නේ නැහැ. අමොන්ගේ නිවසේ සෑම දිනකම නාසි නිලධාරීන්ට පාටි දෙමින් නාසින්ට වෙනම ලෝකයක් පෙන්වන්න ඔස්කා කටයුතු කරනවා. අමොන් කියන්නේ ගෑනුන්ට සහ බීමට සෑහෙන කැමැත්තක් තියෙන කෙනෙක් කියලා දැනගන්න ඔස්කා මේ දෙක ඔහුට ඇති වෙන්න දෙනවා. ඔස්කා කරන මේ සත්කාර නිසා කැම්ප් එකේ ඉන්න සෑම නාසි සෙබලෙක්ම ඔහුත් එක්ක ගොඩාක් හිතවත් වෙනවා. පාටි අතරේ ස්ටර්න්ව හම්බ වෙන ඔස්කා ඔහු කරපු රාජකාරි ගැන අහලා ඒව එකින් එක සටහන් කරගන්නවා. ඔස්කාගේ බිස්නස් එක සාර්ථක වෙන්න ප්‍රධාන හේතුව ඇත්තටම සර්ටන් තමයි. ඔහු හැමදේම නියමිත වේලාවට හොයලා බලලා කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් නාසි නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන්ගේ උපන් දිනවලට වරද්දන්නේ නැතුව තෑගි යවමින් පාලනයට සම්බන්ධ හැම කෙනාම සතුටු කරලා තින්නේ සර්ටනුයි. සර්ටන්ගෙන් විස්තර ටික ගත්තට පස්සේ මම ඔයාව ඉක්මනට මෙතනින් එළියට ගන්නම්. එතකන් මේ කාලේ අවුලක් නැතුව ඉන්න කියන ඔස්කා ස්ටර්න්ව නැවත කැම්ප් එකට යවනවා. පසුදින උදේ කැම්ප් එකේ වැඩපළක් ඇතුළට එන අමොන් සරණේරු හදන තැන වැඩ කරන රබ්බි කියන මේ පුජ්‍යල ළඟට එනවා. රබ්බි වැඩ කරන හැටි බලන්න තීරණය කරන අමොන් ඔහුට කියනවා සරණේරුවක් හදන හැටි පෙන්වන්න කියලා. රබ්බි වැඩේ කරන ස්පීඩ් එක ඔර්ලෝසුවෙන් බලන් ඉන්න ඔහු උඹ වැඩ කරන වේගය හොඳයි. ඒත් උදේ 6 ඉඳන් මේ වෙනකන් උඹ හදලා තියෙන සරණේරු ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒක මට ගැළපෙන දෙයක් නෙවෙයි කියලා ඔහුට කියනවා. අමොන්ගේ හැටි හොඳාකාරව දන්න රබ්බිට තේරෙනවා මේ ගත වෙන්නේ තමන්ගේ අන්තිම වෙලාව කියලා. අසරණ යුදෙව්ව අනුමාන කළ විදිහටම ඔහුගේ බෙල්ලෙන් අල්ලගෙන එළියට ගෙන නාසි නිලධාරීන් රබ්බිව දනගස්සලා වෙඩි තියන්න හදනවා. නමුත් අද ශීතල හින්දා නාසි නිලධාරීන් තුන්දෙනාගේ එක තුවක්කුවක්වත් පත්තු වෙන්නේ නැහැ. තුවක්කුවේ කොහා ගැස්සෙන වාරයක් පාසා අසරණ වන රබ්බි නිදහසට කරුණු කිව්වත් අමොන් ඔහුගේ උත්සාහය අත්හරින්නෙත් නැහැ. අන්තිමට රබ්බිව මරණ වැඩේ නවත්තලා දාන නාසි නිලධාරීන් එතින් පිට වෙලා යනවා. පසුදින උදේ අමොන්ට අශ්ව සඳෑලයක් තෑගි දෙන්න එන ඔස්කාර්ව දකින ස්ටර්න් ඉක්මනට දුවලා ඇවිත් ඔහුට කියනවා කලින් දවසේ රබ්බිට වුණු සිදුවීම. මෙතනදී ඔස්කාගේ වටිනා ලයිට් එක ගන්න ස්ටර්න් ඒක සේවකයන්ගේ ලිස්ට් එක හදන කෙනාට අල්ලසක් විදිහට දීලා රබ්බිව ඔස්කාගේ ෆැක්ටරියට මාරු කරලා යවනවා. ඉන් පස්සේ දවසක කැම්ප් එකේ කුකුලෙක්ව හොරකම් කළ සිද්ධියකට අමොන් යුදෙව්වකට වෙඩි තියලා මරනවා. හොරකම් කළ කෙනා කිව්වේ නැත්නම් අනිත් අයවත් මරනවා කියලා. මෙතනදී මොලේ පාවිච්චි කරන පොඩි කොල්ලෙක් කුකුලව හොරකම් කළේ මැරුණු කෙනා කියලා අමොන්ට කියනවා. පොඩි කොල්ලගේ මේ කතාව නිසා අනිත් යුදෙව්වන්ගේ ජීවිත ටික ඔහු බේර ගන්නවා. ওই සිද්ධිය නිසා මේ පොඩි කොල්ලවත් ඔස්කාගේ ෆැක්ටරියට මාරු කරවන්න ස්ටර්න්ට හැකියාව ලැබෙන්නේ නාම ලේඛනයේ හදන නිලධාරියට වටිනා සිගරට් පෙට්ටියක් තෑගි දීලායි. මේ විදිහට ටික දවසක් ගත වෙද්දී අමොන්ගේ කැම්ප් එකේ ඉන්න යුදෙව්වන් එකා දෙන්න ඔස්කාගේ කැම්ප් එකට මාරු කරගන්නවා. මේ ක්‍රියාදාමයේ පිටින් දකින අය හිතන්නේ යුදෙව්වන්ට ජීවත් වෙන්න ඕනි නම් ඒකට හොඳම තැන ඔස්කාගේ ෆැක්ටරිය කියලායි. ඉතින් දවසක් ඔස්කාගේ ෆැක්ටරියට එන එල්සා කියන මේ කෙල්ල ඔහු හම්බ වෙන්න ගොඩාක් අමාරුවෙන් අපොයින්ට්මන්ට් එකක් දාගන්නවා. ඔස්කාව හම්බ වෙන අය ගොඩක් මිනිස්සු කියනවා ඔයාගේ ෆැක්ටරිය යුදෙව්වන්ගේ දිව්‍ය ලෝකේ කියලා මහත්මයා. යුදෙව්වන්ට නොමැරි ඉන්න නම් මෙතන තමයි හොඳම තැන කියලා ගොඩක් අය දන්නවා. මම බොරු ඩොකියුමන්ට් පෙන්නලයි මෙහෙම ජීවත් වෙන්නේ. ඒත් මගේ අම්මයි තාත්තයි ජෙනරාල් අමොන්ගේ කැම්ප් එකේ ඉන්නේ. ඔයාට පුළුවන් නම් ඒ දෙන්නම මෙහෙට ගෙන්න ගන්න කියලා ඔහුට කියනවා. තරුණ කෙල්ල කියන කතාව හොඳින් අහගෙන ඉන්න ඔස්කා ඔය කියන දේවල් කරන්න මට බෑ. තාත්තයි අම්මයි පුහුණු කාම්කරුවන් නම් මම මෙහෙට ගෙන්න ගන්නම්. නැත්නම් ඔයාව අල්ලලා දෙන්න කලින් මෙහෙන් පිට වෙලා යන්න කියලා ඇයට කෑ ගහනවා. ඔස්කා ඉන්නේ කේන්තින් කියලා තේරුම් ගන්න තරුණිය ඉක්මනට මෙතනින් පැනලා දුවනවා. ඉන් පස්සේ කේන්තින් ඉන්න ඔස්කා ස්ටර්න්ව හම්බ වෙන්න ඇවිත් කියනවා මම කවුරු කියලාද මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. මගේ ෆැක්ටරිය අනාථ මිනිසුන්ට රැකවරණ දෙන තැනක් නෙවෙයි. මේ මගේ බිස්නස් එක. ඔයා තමයි හැම කෙනාම මේකට ගෙනත් මේ තත්ත්වය ඇති කළේ කියලා. ඔස්කා කියන දේවල් වලට කිසිම දෙයක් නොකියන ස්ටර්න් හැමදේම සාවධානව අහගෙන ඉන්නේ. මේ ක්‍රමය අපිට හැමදාම ගෙනියන්න බෑ ස්ටර්න්. අමොන්ට කරන්න පුළුවන් දේ බොහොමයි. අපි යුදෙව්වන්ට රැකවරණය දෙනවා කියලා ඔහු කවදා හරි දැනගත්තොත් එදාට අපි හැමෝටම වන්දි ගෙවන්න වෙයි කියලා ඔස්කා කිව්වම ඒකට පිළිතුරු දෙන සර්ටන් යුදෙව්වේ කතුරු දහන්න ඕන එකට තවත් යුදෙව්වන් බර ගාණක් අමොන් මරපු හැටි ගැන ඔස්කාට කියනවා. තවත් එහාට සර්ටන් එක්ක වාද නොකරන ඔස්කා කලින් ඇවිත් ගිය කෙල්ල කියලා ගියපු යුදෙව්වන් දෙන්නව නිදහස් කරගන්න ඩොකියුමන්ට් හදන්න කියලා සර්ටන්ට කියනවා. මේ වෙනුවෙන් අමොන්ගේ කැම්ප් එකේ නම් ලයිස්තුව හදන නිලධාරියා ගෝල්බර්ග්ට දෙන්න ඔස්කා යාගේ වොච් එක ගලවලා දෙනවා සර්ටන්ට. ඔන්න ඊළඟට අපිට දකින්න ලැබෙනවා යාකූබ් සහ යානා කියන මේ වයස්ගත ජෝඩුව ඔස්කාගේ ෆැක්ටරි වැඩට එන ආකාරය. Tamanගේ ඉල්ලීම සාර්ථක වුණා කියලා දකින ඔවුන්ගේ තරුණ දියණිය සැනසුම් සුසුම් හෙලමින් බලන් ඉන්නේ ලොකු සතුටකින්. ඔය විදිහට තව දවසක් ඔස්කා එයාගේ සුපුරුදු පාටි එක අමොන්ගේ නිවසේ පවත්වනවා. හැමෝම සතුටු වෙන වෙලාවේ අමොන්ගේ සේවිකාව හෙලන් හම්බ වෙන්න ඔස්කා ඇය ඉන්න කාමරයට එනවා. සෑම ජර්මන් කෙනෙක් ගැනම එක විදිහට හිතාගෙන ඉන්න හෙලන් මුලදී ඔස්කා එක්ක කතා කරන්නේ ලොකු බයකින්. නමුත් ටික වෙලාවක් යනකම් හෙලන් එක්ක හොඳින් කතා කරන ඔස්කා ඇයගේ හිතේ තියෙන බය නැති කරවනවා. එතනින් එහාට ඇය ගිරවියක් වගේ අමොන් කරන දරුණු වැඩ ගැන එක දිගට කියාගෙන යනවා. අමොන් යුදෙව්
මිනිස්සු මරන්නේ කිසිම හේතුවක් වරදක් නැතිව කියලා ඇය ඔස්කාට කියන්නේ ඇස් දෙකට කඳුළු පුරව ගනිමිනුයි. අසරණ කෙල්ල ජීවත් වෙන්නේ ලොකු බයකින් කියලා තේරුම් ගන්න ඔස්කා අපිට මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. හැබැයි අමොන් ඔයාට කරදර කරන එකක් නෑ කියලා මට විශ්වාසයි කියලා හෙලන්ගේ නාලට හාදුවක් දෙන්නේ ඇයගේ ඇස් වලට තවත් කඳුළු එකතු කරමින්. මොකද ජර්මානුවෙක්ගෙන් මේ තරම් කරුණාවක් ඇයට දැනුණු පළමු වතාව මේක කියලා ඇය දන්නවා. ඔන්න ඉතින් හෙලන් එක්ක කතාවෙන් පස්සේ අමොන් එක්ක කතාවක් දාන්න ඔස්කා එනවා. අමොන් සෑහෙන වෙරි මතේ හිටියත් ඔස්කා ඉන්නේ හොඳ සිහියකිනුයි. ඇයි ඔයා මේ විදිහට බොන්නේ කියලා ඔස්කා අමොන්ගෙන් අහුවම ඔයා මම වගේ නෙමෙයි ඔස්කා. ඔයා ගොඩාක් හික්මීමකින් වැඩ කරන්න කියලා පිළිතුරු දෙනවා. මේ වෙලාවේ දෙන්න අතරේ වෙන කතාව යන්නේ බලය ගැනයි. අමොන් සතුව ඇති අසීමිත බලය වෙන විදියකින් අර්ථ දක්වන ඔස්කා මිනිස්සු කැමති වෙලාවට මරලා දාන එක නෙවෙයි අමොන් බලය කියන්නේ. වැරද්දක් කරපු දුබලෙක් බලය ඇති කෙනාගෙන් ජීවිතේ ඉල්ලලා වැඳ වැටෙද්දී ඔයාට ඒ කෙනාට සමාව දෙන්න පුළුවන් නම් ඒක තමයි හරිම බලය වෙන්නේ කියලා ඔහුට කියනවා. ඔස්කා කියන කතාව හොඳින් අහගෙන ඉන්න අමොන් ඔහු කියපු කතාව තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ කාලය ඇතුළත ඔස්කා දැකපු දේවල් නිසා ඔහු දැන් යුදෙව්වන් ගැන ලොකු අනුකම්පාවකින් ඉන්නේ. මේ නිසා ඔහු මුලින්ම උත්සාහ කරන්නේ අමොන්ගේ පාලනයේ ඉන්න යුදෙව්වන්ගේ ජීවිතය රැකගන්නයි. හැබැයි ඔස්කා එක්ක කතාවෙන් පස්සේ අමොන් සැබෑ ලෙසම වෙනස් වෙන්න පටන් ගන්නවා. කැම්ප් එකේ ඉන්න යුදෙව්වන්ගෙන් වෙන අතපසුවීම් වලට අමොන් කලින් වගේ මරු විකල්යෙන් දඟලන්න යන්නේ නැහැ. ඔස්කා කියපු විදිහටම හැම කෙනාටම සමාව දෙන්න ඔහු කටයුතු කරනවා. හැබැයි මේ කරුණාවන්තකම තියෙන්නේ බොහොම සීමිත වෙලාවකට විතරයි. තමන්ගේ බංගලාවේ වැඩ කරන පොඩි කොල්ලෙක් අතින් බාත් ටබ් එක හරියට පිරිසුදු වෙලා නැහැ කියලා දකින අමොන් මේ පොඩි කොල්ලට වෙඩි තියලා මරලා දානවා. අනිත් පැත්තෙන් මේ ටික කාලයට ඔස්කා හෙලන්ට කියපු කතාව ඇත්ත වෙගෙන එනවා. හෙලන් යුදෙව් ජාතිකයෙක් වුණත් ටික ටික ඇය ගැන කැමැත්තක් අමොන්ගේ හිතේ ඇති වෙනවා. නමුත් මේ කැමැත්ත ප්‍රසිද්ධියේ ඇයට පෙන්වන්න තරම් අමොන් ඉක්මන් වෙන්නේ නැහැ. මොකද මේ කාලේ අමොන්ගේ හිත හොඳ සහ නරක දෙපැත්තටම දෝලණය වෙන කාලයක්. ඒ වගේම කැම්ප් එකේ ඉන්න යුදෙව්වන්ටත් අමොන්ගේ වෙනස් වීම හොඳින්ම දැනෙන්න පටන් ගන්නවා. යුදෙව්වන්ගේ විවාහ උත්සව පවා කැම්ප් එකේ ගන්න නාසි සෙබළුන්ගෙන් ඔවුන්ට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේ කාලෙදි නිවසේ තනියම ඉන්න අමොන් දවසක් හෙලන් ඉන්න පහළ කාමරයට යනවා. මේ කාලය තුල ඔහු හෙලන්ගේ කාමරයට එන පළමු වතාවයි මේ. හෙලන්ගේ සේවය අගය කරමින් කතා කරන අමොන් යුද්ධය ඉවර වුණාම උඹත් එක්ක මම අලුත් තැනකට යන්න කැමතියි. ඊට කලින් මට ඕනි උඹ එක්ක එකතු වෙන්න උඹේ කැමැත්තෙන්. උඹ කැමතිද ඒකට කියලා හෙලන්ගෙන් අහනවා. අමොන් කියන දේවල් වලට හෙලන් කිසිම පිළිතුරක් නොදී ඉන්න නිසා තවත් හොඳින් ඇයට විවිධ හේතු කියමින් අමොන් ලං වෙන්න හැදුවත් හෙලන් කිසිම දෙයක් කියන්නේ නැත්තේ අමොන්ගේ හැටි හොඳාකාරව දන්න නිසායි. හෙලන්ගේ නිශ්ශබ්දතාවයේ ඌමනාවටත් වඩා යන නිසා කේන්ති ගන්න අමොන් ඇයට නැවත වරක් හොඳටම පහර දෙන්නේ නාසි ගති ලේසියෙන් අතාරින්න බෑ කියලා ඔප්පු කරමිනුයි. ඔහොම ටික කාලයක් යද්දී ඔස්කාගේ උපන්දිනයට නාසි නිලධාරීනුත් ඔහුගේ සෙක්‍රටරිලා සෙට් එකත් සර්ටනුත් ඇතුළත්ව පොඩි උත්සවයක් ගන්නවා. මේ වෙලාවේ ෆැක්ටරි සේවකයන්ගේ සුබ පැතුම් අරගෙන යුදෙව් තරුණ කෙල්ලෙක් තව පොඩි කෙල්ලෙක් එක්ක කේක් එකක් අරගෙන මෙතනට එනවා. නාසි නිලධාරීන් හැමෝම පුදුමෙන් බලාගෙන ඉද්දී ඔස්කා යුදෙව් කෙල්ලන්ට ස්තුති කරන්නේ ඔවුන්ට හාදු ගොඩක් දෙමිනුයි. මේ කාලේ නාසි නිලධාරීන් යුදෙව් කාන්තාවන් අල්ලන්නවත් යන්නේ නැත්තේ ඔවුන් ගොඩාක් අපිරිසිදුයි කියන මතේ ඉන්න නිසායි. අනිත් එක ජර්මානුවන්ට වඩා යුදෙව්වන් පහත් මිනිස්සු විදියටයි ඔවුන් සලකන්නේ. නමුත් ඔස්කා හැමෝම ඉස්සරහා මේ සම්ප්‍රදාය කඩන්නේ මිනිස්සු අතර එහෙම කිසිම වෙනසක් නැහැ කියලා ඔප්පු කරන්නයි. ඔය අතරේ කාන්තාවන් වෙනුවෙන් වෙන් කරපු කැම්ප් එකේ මිලා කියන මේ කාන්තාව අවුට්විෂ් වල සිදු කරන දැවන්ත යුදෙව් සංහාරය ගැන අහලා තියෙන කතා ටිකක් අනිත් අයට කියමින් ඉන්නේ. සිර කූඩු වලට විෂ ගෑස් ගහලා යුදෙව්වන් මරණ ආකාරය ඇය කියද්දී අනිත් කාන්තාවන් කියන්නේ අපිව එහෙම මරන්න යවන එකක් නැහැ. මොකද අපි ශ්‍රම බලකාය මිනිස්සු හින්දා කියලා. මේ මිනිසුන්ට දැන් තියෙන එකම ප්‍රශ්නය අනිත් දවස වෙනකන් ජීවත් වෙන්නේ කොහොමද කියලායි. ඇඳුම් පැළඳුම් කෑම බීම ඉන්න ගෙයක් දොරක් වගේ කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ. හෙට දවසේ ජීවත් වීම විතරයි එකම බලාපොරොත්තුව. පසුදින උදා වෙන්නේ තවත් තීරීම් කිරීමේ දවසක් විදිහටයි. හංගේරියාවෙන් අල්ලාගත් යුදෙව්වන් විශාල පිරිසක් ට්‍රේන් එකේ අමුන්ගේ කැම්ප් එකට ගේනවා. අලුත් සිරකරුවන් එද්දී වැඩ කරන්න බැරි දුර්වල පෝලන්ත යුදෙව්වන් අවුෂ්විට්ස් වලට යවන්නයි දැන් නාසින් සූදානම් වෙන්නේ. පෝලන්ත යුදෙව් කාන්තාවන් පුළුවන් තරම් මේ ලිස්ට් එකට ඇතුල් නොවෙන්න වග බලාගන්නේ ඔවුන් තවමත් ෆ්‍රෙෂ් විදියට වැඩ කරන්න පුළුවන් අය විදියට පෙන්නලයි. ඔවුන් මේක කරන්නේ තමන්ගේ ලේ වලින් මුහුණ ෆ්‍රෙෂ් විදියට පේන්න මේකප් කරගෙනයි. අනිත් පැත්තෙන් හංගේරියානුවන් හැම කෙනාවම ගෑනු පිරිමි විදියට වෙන් කරලා වැඩ කරන්න පුළුවන් අයත් බැරි අයත් විදියට වර්ග කරනවා. ඉන්පස්සේ අපිට දකින්න ලැබෙනවා කැම්ප් එකේ ඉන්න කුඩා දරුවන් සියලු දෙනාම ට්‍රක් වලට දාගන්න ආකාරය. වැඩ කරන්න බැරි අයගේ ගොඩටයි කුඩා දරුවන් අයිති වෙන්නේ. ළමයි හැමෝම ට්‍රක් වලට පටව ගත්තට පස්සේ ඔවුන්ව අරගෙන ට්‍රක් පිටත් වෙද්දී මේක දකින වැඩිහිටියන් බයෙන් කෑ ගහගෙන ට්‍රක් නවත්තන්න දුවගෙන එන්නේ තමන්ගේ දරුවන් බේර ගන්න අරමුණින්. නමුත් නාසීන්ගේ බලය ඉස්සරහා දරුවන් ගෙනියන ට්‍රක් නවත්තන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ. හැබැයි මේ පොඩි දරුවන් සෙට් එකෙත් සමහර දරුවන් නාසීන්ගෙන් බේරිලා පැනලා දුවලා එක එක තැන්වල හැංගෙනවා. මෙහෙම හැංගෙන්න දුවන පොඩි කොල්ලෙක් වන ඔලෙක් හැංගෙන්න තැනක් නැති තැන ගලි වලක් ඇතුළට පැනලායි හැංගෙන්නේ. මේ ගලි වල ඇතුලේ
අපි කලින් දැකපු පෝලන්ත යුදෙව් දරුවන් දෙන්න වන ඩංකා සහ ඇඩම් දෙන්නත් හැංගිලා ඉන්නේ. ඔය අතර මේ සිද්ධිය ආරංචි වන ඔස්කා කැම්ප් එකට එනවා. ට්‍රේන් එකේ පෙට්ටිවල අස්සක් මුල්ලක් නැර මිනිසුන් පටවලා තිනවා දකින්න ඔස්කාට තේරෙනවා මේ මිනිස්සු ඉන්නේ දැඩි අවුරශ්මිය හින්දා ලොකු පිපාසයකින් කියලා. ඒ වගේම ඔවුන් මේ යන්නේ අවසන් ගමන කියලා ඔස්කා දන්නවා. මේ නිසා ඔහු යුදෙව්වන්ගේ පිපාසය සංසිඳවන්න වතුර දෙන්න පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා. වතුර බටයක් ගෙන්න ගන්න ඔහු නාසි සෙබළුන් මාර්ගයෙන්ම සම්පූර්ණ ට්‍රේන් එකටම වතුර අල්ලනවා. ට්‍රේන් එකේ පෙට්ටි වලින් බේරෙන වතුර වලින් පිපාසය යන්තම් හෝ සංසිඳවා ගන්න යුදෙව්වන්ට හැකියාව ලැබෙනවා ඔස්කා කරන මේ වැඩේ නිසා. ඔස්කා කරන දේ දිහා මුලදී සිනාමුසු මුණින් අවොන් බලාගෙන හිටියත් අන්තිමට ඔහුට තේරෙනවා ඔස්කා යුදෙව්වන් ගැන අනුකම්පාවකින් කටයුතු කරන කෙනෙක් කියලා. කොහොම හරි ඔස්කා අදින් සිද්ධ වුණු මේ වගේ පොඩි මිස්ටේක්ස් කීපයක් නිසා අනිත් නාසි නිලධාරීන්ටත් ඔහු ගැන සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔස්කාට හිතවත් ඔහුගෙන් සැලකුම් ගන්න නිලධාරීන් ඔහුට අනුතුරු අඟවනවා යුදෙව් කෙල්ලන් එක්ක තියෙන වැඩි හිතවත්කම් ටික වහාම නවත්ත ගන්න කියලා. නාසි නිලධාරීන්ගේ අනුතුරු ඇඟවීම නිසා ඔස්කා පොඩි දවසකට සයිලන්ස් එකේ ඉන්න තීරණය කරනවා. මේ කාලෙදී තමයි ක්‍රකෝවා වල මියගිය සීලුම යුදෙව්වන්ගේ මලසිරුරු නැවත ගොඩ අරගෙන පුච්චලා දාන්න අමොන් කටයුතු කරන්නේ. අමොන්ගේ කැම්ප් එකේ වැඩ කටයුතු නවත්තලා දාන්නත් ඉතුරු වුණු සීලු යුදෙව්වන් අවුෂ්විට්ස් වලට යවන්නත් ඉහළ නාසි නිලධාරීන් තීරණය කරලා තියෙන නිසායි අමොන් මේ මලසිරුරු විනාශ කරන වැඩේ කරන්නේ. ගිනිගෙන දැවෙන මලසිරුරු වලින් පිටවෙන මිනි අලු ක්‍රකෝවා නගරය වසා ගනිද්දී ඔස්කා අමොන්ව හම්බ වෙන්න ඔහු ඉන්න තැනට එනවා. මේ 1944 අප්‍රේල් මාසය. මේ කාලයේ වෙද්දී මිත්‍ර පාර්ශික හමුදා ජර්මන් හමුදාවට දැඩි ප්‍රහාර එල්ල කරමින් එන කාලයක්. මේ නිසා අමොන් ඇතුළු සියලු නාසි සෙබළුන් අවුෂ්විට්ස් වලට මාරු කරලා තියෙන්නේ කියලා ඔහු ඔස්කාට කියනවා. මලසිරුරු දහස් ගණනක් කඳු වගේ ගොඩ ගහලා ගිනි තියෙන දර්ශනය දිහා ඔස්කා බලාගෙන ඉන්නේ කියා ගන්න බැරි තරම් වේදනාවකින්. කොහොම හරි නැවත ෆැක්ටරියට එන ඔස්කා සර්ටන්ට කියනවා මට හිතා ගන්න බෑ දැන් කරන්න ඕනි මොකක්ද කියලා. අවසන් විසඳුම විදියට යුදෙව්ව හැමෝම මරන්න ඕඩර් එක දීලා ඉවරයි සර්ටන්. තවත් සල්ලි තිබුණා නම් මට පුළුවන් තරම් මිනිස්සු බේර ගන්න තිබුණා. ඒත් දැන් ඒක හීනයක් කියලා ඔහු සර්ටන්ට කියනවා. තමන්ගේ හාම්පුතා කතා කරන ස්වරය නිසා සර්ටන්ට ඔහු ගැන ඇති වෙන්නේ කියා ගන්න බැරි තරම් ගෞරවයකුයි. මොකද ඔහු දන්නවා ඔස්කා මේ වනතෙක් තමන් සතු මිල මුදල් හැමදේම වියදම් කළේ යුදෙව්වන් බේර ගන්න කියලා. ඒ ගැන හිතමින් ඉන්න සර්ටන්ගේ ඇස් වලට කඳුලක් එන්නේ નિરાයාසයෙන්මයි. අවසන් මොහොතේ හෝ ඔස්කා එක්ක විස්කි වීදුරුවක් බොන්න සර්ටන් හිත හදාගන්නේ මේ වගේ සත්පුරුෂයෙක් ආයිත් තමන්ට දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතලයි. සර්ටන් හමුවෙන් පස්සේ නිවසට එන ඔස්කා නිදි නැතුව කල්පනා කරනවා යුදෙව්වන්ව බේරගන්නේ කොහොමද කියලා. අන්තිමට තමන් සතු සියලුම වත්කම් බෑග් දෙක තුනකට එකතු කරගන්න ඔස්කා අමොන්ව හම්බ වෙන්න කැම්ප් එකට එනවා. මගේ ෆැක්ටරි එකේ වැඩ කරපු මිනිස්සු ටික මට දෙන්න. මම කාලතුවක්කු උණ්ඩ නිෂ්පාදනය කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වෙනුවට මම ඔයාට යුදෙව්වන්ගේ වටිනාකම ගෙවන්නම් කියලා ඔස්කා අමොන් එක්ක ඩීල් එකකට එනවා. ඔස්කාගේ ඉල්ලීමට අමොන් මුලින් කැමති උනේ නැතත් ඔයාට අවශ්‍ය මිනිසුන්ගේ නම් ලිස්ට් එකක් දෙන්න කියලා ඔහු ඔස්කාට කියනවා. තමන් බලාපොරොත්තු වුණු විදියට යුදෙව්වන්ගේ ජීවිත බේර ගන්න අන්තිම අවස්ථාව ඇවිත් තියෙන්නේ කියලා හොඳින්ම තේරුම් ගන්න ඔස්කා ඉක්මනට ඇවිත් සර්ටන්ට කියනවා යුදෙව්වන්ගේ ලිස්ට් එකක් හදන්න කියලා. මේ ලිස්ට් එක යුදෙව්වෙක් ජීවත් වෙනවද නැද්ද කියලා තෝරගන්න ලිස්ට් එකයි. ඔස්කා සහ සර්ටන් දෙන්නගේ මතකයට එන සීලුම යුදෙව්වන්ගේ නම් මේ ලිස්ට් එකට ඇතුල් කරන්නේ සීලුම දරුවනුත් එක්කයි. රාත්‍රිය පුරාම නිදි නැතිව හැම කෙනෙක්ගේම නම් මතක් කරමින් ඔවුන් යුදෙව්වන්ගේ ජීවිත බේර ගන්න ලොකු සටනක් කරනවා. මේ වැඩේ යන අතරේ අමොන්ට ගෙවන පළමු ගෙවීම කරන්නත් ඔස්කා කටයුතු කරනවා. තවත් මිනිස්සු බේර ගන්න හිතන ඔහු ඒ වෙනුවෙන් ඔස්කාගේ මිතුරු ව්‍යාපාරිකයෙක් වන ජූලියස්ගේ සහායත් ඉල්ලනවා. නමුත් ජූලියස් ඔස්කාගේ ඉල්ලීමට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි අන්තිමට ඔස්කා සර්ටන් එක්ක එකතු වෙලා 1000කට වැඩි පිරිසකගේ නම් ලිස්ට් එකක් හදනවා. ලිස්ට් එකේ අවසානයේට එක නමක් වෙනුවෙන් හිස් තැනක් තියන්න ඔස්කා කටයුතු කරනවා. ඒ අමොන්ගේ නිවසේ සේවය කරන හෙලන්ගේ නම වෙනුවෙනුයි ඔහු මේ හිස් තැන තියන්නේ. මේ වෙලාවේ තමයි සර්ටන් දැනගන්නේ තමන්ගේ හාම්පුතා යුදෙව්වන් බේර ගන්න හදන්නේ අමොන්ට සල්ලි ගෙවලා කියලා. පසුදින උදේ ඔස්කාගේ ලිස්ට් එක එහෙමත් නැත්නම් ෂින්ඩ්ලර්ගේ ලිස්ට් එක අරගෙන ඔහු එනවා අමොන්ව හම්බ වෙන්න. මේ අන්තිමට හිස් තැනක් තියලා තින්නේ ඔයාට වැරදීමක් වෙලාද කියලා ලිස්ට් එක බලන අමොන් ඔස්කාගෙන් ඇහුවම ඔහුට පිළිතුරු දෙන ඔස්කා කියන්නේ ඒක ඔයාගේ සර්වන්ට් හෙලන් වෙනුවෙනුයි. එයාවත් මට ඕනි කියලා. ඔස්කාගේ ඉල්ලීමට සිය අකමැත්ත පෙන්වන අමොන් ඒක කරන්න බෑ ඔස්කා. මම ඇය එක්ක වියාන වලට යන්නයි හිතාගෙන ඉන්නේ. හෙලන්ව අවුෂ්විට්ස් වලට මම යවන්නේ නෑ කියලා කියනවා. ඔයාට ඒක කරන්න බෑ අමොන්. ඒ වැඩේ ගොඩාක් අනතුරුදායක දෙයක් කියන ඔස්කා අපි ඒ ගැන හරි තීරණයක් ගමු මේ සෙල්ලමින්. ඔයා දිනුවොත් කෙල්ල ඔයාට ගෙනියන්න පුළුවන්. බැරි වුණොත් මම ඔයාට සල්ලි දෙනවා කියලා කාඩ් පැක් එකක් ගන්නවා. හෙලන්ට වඩා සල්ලි වලට ආස කරන අමොන් කෙල්ලව ඔස්කාට දෙන්න ඊට පස්සේ තීරණය කරනවා. ඔය විදිහට අමොන් එක්ක කරන යුදෙව් ඩීල් එක සාර්ථක කරගන්න ඔස්කා ඔහුගේ ලිස්ට් එකේ ඉන්න යුදෙව්වන්ව ගෙනියන වැඩේ පටන් ගන්නවා. නැවතත් ගෑනු පිරිමි විදිහට ඔස්කාගේ යුදෙව්වන්ව තෝරගත්තට පස්සේ ට්‍රේන් දෙකකින් ඔවුන්ව ඔස්කාගේ උපන් රට වන චෙකොස්ලෝවැකියාවට එවනවා. මුලින්ම එන්නේ යුදෙව්
පිරිමි සෙට් එකේ ඉන්න ට්‍රේන් එකයි Tamanගේ සේවකයන් පිළිගන්න ඔස්කා තවත් ආරක්ෂකයන් සෙට් එකක් එක්ක ස්ටේෂන් එකේ බලාගෙන ඉන්නවා. දීර්ඝ ගමනකින් පස්සේ ට්‍රේන් එකෙන් බිමට බහින යුදෙව්වන් සෙට් එක කරුණාවෙන් පිළිගන්න ඔස්කා හැමෝම ඔහුගේ ෆැක්ටරි තියෙන තැනට ගෙනියන්න කටයුතු සූදානම් කරනවා. මේ අතර යුදෙව් කාන්තාවන්ගෙන් පිරුණු ට්‍රේන් එක එන්නේ චෙකොස්ලෝවැකියාවට නෙමෙයි. අත්තරදීමක් හේතුවෙන් මේ ට්‍රේන් එක යන්නේ අවුෂ්විට්ස් වලටයි. මේ ගැන කිසිම දෙයක් නොදන්න ඔවුන් ගොඩාක් සතුටින් අලුත් බලාපොරොත්තු ගොඩාක් එක්කයි ගමන් කරන්නේ. නමුත් රාත්‍රියේ වෙද්දී ට්‍රේන් එක අවුෂ්විට්ස් වලින් නවත්තද්දී අසරණ කාන්තාවන්ට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අවුෂ්විට්ස් කඳවුරේ පැත්තකින් නොනවත්වා දැවෙන විශාල චිමිනිය දකින ඔවුන්ට වැඩි වෙලාවක් යන්න කලින් තේරෙනවා ඔවුන් මේ ගෙනත් තියන්නේ ලෝකේ බිහිසුණුම වදකාගාරයට කියලා. යුදෙව් කාන්තාවන්ගේ ට්‍රේන් එක බලාපොරොත්තු වෙන්න ඉන්න ඔස්කා අවසන් මොහොතේදී දැනගන්නවා ඔවුන්ගේ ට්‍රේන් එක වැරදීමකින් අවුෂ්විට්ස් වලට ගිහින් තියෙනවා කියලා. මේක දැනගත්ත ගමන් ඔහු පසුදිනම ඉක්මනින් එනවා අවුෂ්විට්ස් වලට. තවත් පරක්කු වුණොත් වෙන්නේ කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැති එක කියලා ඔස්කා හොඳටම දන්නවා. ඔහු අනුමාන කළ විදිහටම යුදෙව් කාන්තාවන් හැමෝගෙම කොණ්ඩේ සම්පූර්ණයෙන් කොටට කපලා නිර්වතින්ම ඔවුන්ව පිරිසිදු කරන්න විශාල බාත්රූම් එකකට එවනවා. අවුෂ්විට්ස් කැම්ප් එක ගැන ඔවුන් මීට පෙර අහලා තියෙන දේවල් නිසා හැමෝම බයෙන් ඉන්නේ මේ කරන්න හදන්නේ ගෑස් කාමරයකට දාලා ඔවුන්ව මරන්න හදනවා කියලා. මැරෙන්න තියෙන බයටම වෙවුලමින් ඉන්න කාන්තාවන් හැම කෙනාගේම මුහුණේ තියෙන්නේ බලාපොරොත්තු කඩවුණු හිස් බැල්මකුයි. Tamanගේ දුක අහන්න දකින්න කවුරුත් නැහැ කියලා දන්න සීළු දෙනාටම කෑ ගහලා ඇඬෙන්න පටන් ගන්නේ ඔවුන්ටත් නොදැනී. කොහොම හරි පිරිසිදු වීමෙන් පස්සේ නැවත ඇඳුම් ඇඳගෙන පොලිමකට එන ඔවුන්ට දකින්න ලැබෙනවා තවත් යුදෙව්වන් පිරිසක් ආදාහනකාරයක් වගේ තියෙන තැනකට රැගෙන යන ආකාරය. මේ සීන් එක දැක්කමත් ඔස්කාගේ යුදෙව්වන්ට ඇති වෙන්නේ කියාගන්න බැරි තරම් භීතියකුයි. කොහොම හරි පසුදින උදේ වෙද්දී ඔස්කා එනවා අවුෂ්විට්ස් කැම්ප් එකට. කැම්ප් එකේ ප්‍රධාන නිලධාරියා රුඩෝල්ෆ් හම්බෙන ඔස්කා ඔහුට දියමන්ති ටිකක් දීලා කියනවා ඊයේ වැරදීමකින් මෙහෙට ආව මගේ මිනිස්සු ටික මට ආපහු දෙන්න කියලා. ප්‍රධානියා රුඩෝල්ෆ් කියන්නේත් අමොන් වගේම කෙනෙක් තමයි. හෙට මට අලුත් යුදෙව් සෙට් එකක් ගේනවා. එතනින් සෙට් එකක් මම ඔයාලට දෙන්නම් කියලා ඔහු ඇඟ බේර ගන්න හැදුවත් ඔස්කා කියන්නේ මට ඕනි මගේ යුදෙව් සෙට් එක විතරයි කියලා. මේ නිසා ඔස්කා දුන්නු දියමන්ති ටික ගන්න රුඩෝල්ෆ් ඔස්කාගේ යුදෙව් ටික ඔහුට බාර දෙන්න වැඩ කටයුතු පිළියෙල කරනවා. නැවත වතාවක් කාන්තාවන් හැමෝම කෝච්චි පෙට්ටි වලට ගාල් කරද්දී ඔවුන්ගේ කුඩා ගැහැණු දරුවන් රඳවා ගන්න නාසි සෙබළු කීප දෙනෙක් කටයුතු කරනවා. නාසින් කරන වැඩේ දකින ඔස්කා ඉක්මනට මෙතනට ඇවිත් කියනවා මෙයාලා හැමෝම මගේ සේවකයන්. ලොකු පොඩි කියලා ભેදයක් නැහැ. මෙයාලා මම ගිනියන්නේ කාලතුවක්කු උණ්ඩ හදන්නයි. මෙයාලව තමුසල තියාගත්තම උණ්ඩ ඔපදාන්නේ තමුසල ඇවිද්ද කියලා අහලයි. ඔස්කාගේ දැඩි ආවේගශීලී හැසිරීම නිසා ඔහුගේ සේවකයන් සීලු දෙනාම ට්‍රේන් එකට පටවන්න නාසි සෙබළුන්ට සිද්ධ වෙනවා. ඔය විදියට ඔස්කාගේ ලිස්ට් එකේ සියලුම යුදෙව්වන් ටික නිරූපද්‍රිතව ඔහුගේ ෆැක්ටරියට රැගෙන එන්න ඔස්කා සමත් වෙනවා. ඉන්පස්සේ අපිට දකින්න ලැබෙනවා ෆැක්ටරියේ ඉන්න සියලුම ආරක්ෂකයන්ට කතා කරන ඔස්කා ගොඩාක් හොඳින් ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා Taman එක්ක වැඩ කරගෙන යන්න ඕනි පිළිවෙල. කිසිම ආකාරයකින් සේවකයෙකුට හානියක් කරන්න බෑ. ඔවුන් කවුරු හරි ඔයාලගේ අතින් මැරුණොත් ඒ සේවකයා වෙනුවෙන් මට වන්දි ගෙවන්න වෙනවා. වෙඩි තියපු කෙනාට දඬුවම් ලැබෙනවා. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න කියලායි ඔහු ආරක්ෂකයන්ට කියන්නේ. ඔස්කාගේ උපදෙස් හැමෝම පිළිගනිද්දී ඔහු ඊළඟට එන්නේ සිය බිරිඳ එමිලිව බලන්නයි. පල්ලිය යාඥා කරමින් ඉන්න එමිලිව හම්බ වෙන ඔස්කා ආයිත් කිසිම ආරක්ෂකයෙකුට ඔයා මගේ බිරිඳ කියලා වරදින්නේ නැහැ එමිලි. ඔයාට පුළුවන් හැමදාම මා එක්ක ඉන්න කියලා අයට කියනවා. දැන් ඉන්න ඔස්කා සම්පූර්ණයෙන් වෙනස් වුණු කෙනෙක් කියලා ක්ෂණිකව තේරුම් ගන්න එමිලි ඔහුත් එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා. මෙතන ඉඳන් ඔස්කා එක්ක ඔහුගේ ව්‍යාපාරයට සහාය වෙන්න එමිලි ෆැක්ටරියට එනවා. හැබැයි වැඩි කාලයක් යන්න කලින් ඔස්කාගේ ෆැක්ටරියෙන් නිෂ්පාදනය වන උණ්ඩ තත්වෙන් බාලේවා කියලා දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙනවා කියලා සර්ටන් ඇවිත් ඔහුට කියනවා. Tamanටත් බිස්නස් එකටත් මේ වගේ බාධක එනවා කියලා ඔහු දැනගෙන ඉන්නේ. මේ නිසා ඔස්කා සර්ටන්ට කියන්නේ අපි කොහොම හරි මේක නවත්තන්නේ නැතුව කරගෙන යමු. කවදා හරි වැඩේ සාර්ථක වෙයි කියලා. නමුත් සර්ටන් බයෙන් ඉන්නේ ඔවුන්ගේ ෆැක්ටරිය රිජෙක්ට් වුණොත් අනිවාර්යෙන් සීලම යුදෙව් ටික නැවත වරක් අවුට්විට්ස් වලට යවයි කියලා. ඔස්කා කියන ව්‍යාපාරිකයා සේවකයන් ගැන කොච්චර හොඳට හිතනවද කියනවා නම් විවිධ ආගම් අදහන යුදෙව්වන්ට ඔවුන්ගේ ආගම අදහන අවස්ථාවත් ෆැක්ටරිය තුලම හදලා දෙනවා. මේ නිසා සෑම සේවකයෙක්ම ඔස්කාට තව තවත් ගෞරව කරන්න පටන් ගන්නවා. ඔස්කාගේ නම්‍යශීලී ප්‍රතිපත්ති නිසා ආරක්ෂකයන් පවා සෑහෙන වෙනස්ව හිතන්න පටන් ගන්නවා. මේ විදිහට මාස 7ක් පමණ ගත වෙද්දී ඔස්කාගේ ෆැක්ටරිය දුවන්නේ සෑහෙන පාඩු පිටයි. ඇත්තටම මෙතන වෙන්නේ යුදෙව්වන්ගේ ජීවිත බේරගන්න අවශ්‍ය නිසා ෆැක්ටරි මොඩල් එකක් කරගෙන යන එකක්නේ. ඔස්කා මේ වෙනුවෙන් සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා නාසි නිලධාරීන් වෙනුවෙන්. මේ නිසා ඔහු අන්තිමට හොඳටම බංකොලොත් වෙනවා. මේ කාලෙදිම තමයි දෙවන ලෝක යුද්ධය අවසන් කරා කියලා ජර්මන් බලධාරීන් ප්‍රකාශ කරන්නේ. මේ අනුව මිත්‍ර පාර්ශව හමුදා ජර්මනියට ඇතුල් වෙන්න ගන්නවා. ඉතින් Tamanට කරන්න තවත් රාජකාරියක් ඉතුරු වෙලා නැහැ කියලා තේරුම් ගන්න ඔස්කා ෆැක්ටරි සීලුම් සේවකයන්ට කතා කරලා කියනවා දැන් යුද්ධය අවසන් වෙලා ඉවරයි. ඔයාලට පුළුවන් දැන් පවුලේ ඉතුරු වුණු අය හොයාගෙන මෙතන ඉඳන් ජීවිතය පටන්
යන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක මෙහෙම හිටිය එකට. කොහොම හරි අවුරුදු ගාණක් බිහිසුණු යුද්ධයෙන් අපි බේරිලා තියෙනවා. ඒත් මම නාසි පාක්ෂිකයෙක්, වහල් හිමියෙක්. ඒ හින්දා මට ඔයාලා එක්ක අදින් පස්සේ ඉන්න බෑ. ඔයාලා අද ඉඳන් නිදහස් මිනිස්සු වෙද්දී මට පැනලා යන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ කියන ඔස්කා ඊළඟට ආරක්ෂකයන්ට කතා කරලා කියන්නේ ඔයාලටත් පුළුවන් මිනි මරණ වෙනුවට අද ඉඳන් ඔයාලගේ පවුල් එක්ක එකතු වෙන්න. ඒ නිසා තවත් පරක්කු නොකර තීරණයක් ගන්න කියලා. ඔස්කාගේ කතාව අවසන් වුණු ගමන් සියලුම ආරක්ෂකයන් ෆැක්ටරියෙන් එළියට යන්නේ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් වෙතට යන්නයි. එතනින් පස්සේ ඔස්කාත් එමිලිත් පිට වෙලා යන්න බඩු සූදානම් කරගනිද්දී සර්ටන් තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා සිය හාම් පුතාට දෙන්න සමරු සිහිවටනයක් හදනවා. ඔවුන් රත්රන් මුද්දක් හදන්නේ යුදෙව්වෙකුගේ කටේ හංගගෙන ඉන්න රත්රන් කෑල්ලක් උපයෝගී කරගෙනයි. ඔන්න ඉතින් මධ්‍යම රාත්‍රියේ වෙද්දී ඔස්කාත් එමිලිත් පලා යන්න කලින් යුදෙව්වන්ගෙන් සමුගන්න එනවා. අපි හැමෝම ඔබතුමාට ණය ගැති වෙනවා අපේ ජීවිත බේරුවට කියලා සියලුම යුදෙව් සේවකයන් අත්සන් කළ ලියුමක් රබ්බි ඔස්කාට දෙනවා. ඊන් පස්සේ ඔස්කා ළඟට එන සර්ටන් ඔවුන් හදපු රන් මුද්ද ඔස්කාට දෙන්නේ අපිව මතක් වෙන්න මේ පොඩි තෑග්ග තියාගන්න කියලායි. Tamanගේ ආදරණීය සේවකයන් දිහා කඳුළු පිරි ඇස් වලින් බලන ඔස්කා මුද්ද ආසාවෙන් අතර අරගෙන අහනවා මේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා. යමෙකු එක ජීවිතයක් සුරකින්නේද ඔහු මුළු ලෝකෙම ආරක්ෂා කළා වගේ කියලා හීබ්‍රු භාෂාවෙන් ලියලා තින්නේ කියලා සර්ටන් ඔහුට පිළිතුරු දෙනවා. සර්ටන්ගේ කතාව ඇහුවට පස්සේ තමයි ඔස්කා Taman කළ දේවල් ගැන සංවේදී වෙන්න පටන් ගන්නෙ. මන් ළඟ තියෙන මේ ඉතුරු බඩු ටිකක් දීලා තව මිනිස්සු ටිකක් බේරගන්න තිබුණා කියලා කියමින් පොඩි දරුවෙක් වගේ සංවේදීව අඬන ඔස්කා ළඟට එන සර්ටන් Tamanගේ හාම් පුතාව සනසවන්න හදන්නේ වා කරපු දේවල් හොඳටම ඇති කියලායි. ඒ එක්කම තවත් යුදෙව්වන් කිහිප දෙනෙක් ඔස්කා ළඟට ඇවිත් ඔහුත් එක්ක දුක බෙදාගන්නේ මනුෂ්‍යත්වයේ නාමයට උපරිම වටිනාකමක් එකතු කළ Tamanගේ හාම් පුතාට කෘතගුණ සැලකීමක් විදියටයි. ඉන්පසු තවත් ප්‍රමාද නොවීමට වග බලා ගන්න ඔස්කා සහ එමිලි පෝලන්ත සිරකරුවන්ගේ සිර ඇඳුමක් ඇඳගෙන Tamanගේ ආදරණීය යුදෙව්වන්ගේ සමු අරගෙන පැනලා යනවා. අසරණ යුදෙව් ජීවිත 1100කට වඩා බේරාගත් ඔස්කා ෂින්ඩල් අවසානයේ කිසිම දෙයක් නැති හිස් මිනිසෙක් විදියට පැනලා ගියත් ඔහු කොච්චර පොහොසත් මිනිසෙක්ද කියලා දන්නේ යුදෙව්වන් විතරයි. පසුදින උදේ හිරු එළිය වැටෙද්දී සෝවියට් හමුදා සෙබළෙක් එනවා ඔස්කාගේ ෆැක්ටරිය තියෙන තැනට. මේ වෙද්දිත් සියලුම යුදෙව්වන් හිටපු තැන්වලම නිදාගෙන ඉන්නේ. ඔයාලා දැන් නිදහස් කියලා මේ සෝවියට් සෙබළ කෑ ගහලා කියද්දී ඔහු ඉස්සරහට එන සර්ටන් අහනවා පෝලන්තයත් දැන් නිදහස්ද? එක යුදෙව්වෙක්වත් පෝලන්තේ ඉතුරු වෙලා ඉන්නවද කියලා. මේ ප්‍රශ්නයට සෝවියට් සෙබළ උත්තරයක් දෙන්නේ නැහැ. මේ එක්කම තව කෙනෙක් අහනවා අපි කොහාටද දැන් යන්න ඕනි? කෑම ගන්නේ කොහෙන්ද කියලා. නැගෙනහිරට නම් යන්න බෑ. ඒ නිසා බටහිර පැත්තට ගියොත් තමයි හොඳ කියලා සෝවියට් සෙබළ පිළිතුරු දුන්නම යුදෙව්වන් සීලු දෙනාම එක පොදියේ ඔහු කියපු පැත්තට යනවා. අවුරුදු ගාණක් නාසීන්ගේ වද හිංසාවලට ලක් වෙලා මරණයෙන් ගැලවුණු සතුරින් සහ නැවත ජීවත් වෙන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් හැමෝම එක පෙළට ඉස්සරහට ඇදෙනවා. හැමෝගෙම මුහුණුවල තියෙන්නේ බලාපොරොත්තුවේ සේයාවන් විතරයි. ඇඳිවත පමණක් ඉතුරු වුණු මේ යුදෙව්වන්ට Tamanට මුහුණ දෙන්න වුණු අමහිරි සිදුවීම් වගේම ඔවුන්ව බේරගත්ත ඔස්කා ගැන තියෙන්නේ අමතක කරන්න බැරි තරම් මතකයක්. ඔය විදිහට මිත්‍ර පාර්ශ්වික හමුදාවන්ට කොටුණු අමොන්ව එල්ලා මරලා දාන්නත් ඔවුන් කටයුතු කරන්නේ යුද අපරාධවලට අමොන් ගොයෙත් කෙලින්ම වර්ධකාරයෙක් වන නිසායි. යුද්ධය අවසන් වීමෙන් ටික කාලයක් යද්දී ඔස්කාගෙත් එමිලිගෙත් විවාහය දෙදරා යනවා. නමුත් ඔස්කා ව්‍යාපාර කිහිපයක් කරගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා. 1958 අවුරුද්දේ ජෙරුසලම් වල යාඩ් වශීම් නැමැත්තා ඔස්කා ෂින්ඩල් ධර්මිෂ්ඨ පුද්ගලෙක් විදිහට නම් කරලා ඊශ්‍රායලයේ ධර්මිෂ්ඨයන්ගේ මාවතේ ඔහු වෙනුවෙන් පැලයක් රෝපණය කරලා තියෙනවා. ඉන්පස්සේ අපිට දකින්න ලැබෙනවා මියගිය ඔස්කාගේ සොහන් කොත ළඟට අවුරුද්දක් පාසා ඇවිත් Tamanගේ ජීවිතේ බේරාගත් කරුණාවන්ත මිනිසාට උපහාර දක්වන මේ වෙද්දි ජීවත් වෙලා ඉන්න ඔස්කාගේ යුදෙව්වන් පිරිස. ලෝකයේම භීතියෙන් සලිත කළ යුගයක කවුද කින්දමන්ද කියලා නොදන්න යුදෙව්වන්ගේ ජීවිතය වෙනුවෙන් Taman හම්බ කළ සන්තකේම වියදම් කළ මේ අපූරු මිනිසාට වර්ෂයක් පාසා කෘතගුණ සලකන මේ දර්ශනයෙන් ලෝකයේ හොඳම චිත්‍රපට එකතුවේ තවත් අවසානයක් මෙසේ සටහන් වෙනවා. ඉතින් එහෙමනම් මේ වගේ සුපිරිම චිත්‍රපටයකින් නැවත හමු වන බලාපොරොත්තුවෙන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම ජයම වේවා.